හෙලෝ කොහොමද ඔයාලට ඉතින් අද අපි එපික් ටෝක් එකේ ඕඩියෝ පොඩ්කාස්ට් එකේ සීසන් 1 එකේ එපිසෝඩ් 1 එක රෙකෝඩ් කරන්න රෙකෝඩ් කරන ගමන් ඉන්නේ. ඉතින් අද මාත් එක්ක ඉන්නවා අපේ කෝහොස්ට් චංක මිනිදු. ඉතින් චංක කොහොමද? හයි. ඉතින් හොඳයි. ඇත්තටම අපි එපික් ටෝක් කියන නම මං හිතන්නේ කට්ටියට අමුතු නමක් නෙමෙයි. එපික් ටෝක් ඔය කට්ටිය දන්නවා YouTube channel එක අපේ මිත්‍ර ශෙහාන් කරන්නේ. ඉතින් YouTube channel එක මේවා විතර මේ විදිහට subscribers 2000කට අධික ප්‍රමාණයක් ඉන්නවා. වීඩියෝස් ගොඩක් තියෙනවා. ඉතින් එපික් ටෝක් පොඩ්කාස්ට් කියන කලුත් දෙයක් නෙමෙයි වුණාට එපික් ටෝක් ඔඩියෝ පොඩ්කාස්ට් කියන වැඩේ දැන් තමයි පටන් ගන්න යන්නේ. ඔව් චංක ඉතින් කට්ටියට අලුත් දෙයක් මේ ඇත්තටම 2000ක් වගේම අපිත් එක දැන් මේ වෙද්දී 50000කට අධික පිරිසක views තියෙනවා. කියන්නේ ගොඩක් කට්ටිය ගොඩක් ආසාවෙන් පොඩ්කාස්ට් අහනවා කියලා අපි හිතනවා. ඒ කෙසේ වෙතත් අපි හිතුවා අලුතෙන් ඔඩියෝ පොඩ්කාස්ට් සීරීස් එක පටන් ගන්න. ඔඩියෝ පොඩ්කාස්ට් සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එක තමයි අපි අද මෙහෙම රෙකෝඩ් කරන්නේ. ඉතින් මේකේ හරි කතාව හරි සුන්දර කතාවක් නේද? පොඩ්ඩක් එක යමු. සුන්දර කතාව කියන්නේ සුන්දර මාතෘකාවකට යන්නේ. මේක ඉතින් මේ කට්ටියට අලුත් මාතෘකාවක් නන් නෙමෙයි. හැබැයි අපි අද අලුත් විදිහකට ඒක අර්ථකථනය කරන්න හදන්නේ. අනිවාර්යෙන්. ඉතින් මේ මාතෘකාව මොකක්ද ශිහාන්? ඉතින් මාතෘකාව තමයි අපි කවුරුත් අපි කාටත් දැනෙන කවුරුත් කරන විදින කොහොමරි ආදරේ සම්බන්ධ තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු. මම කලින් කියන්නේ චංක මේ මාතෘකාව ඇත්තටම හරිම රසවත්. මං කියන්නේ මේ අපේ මේ වැඩේට ලොකු බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. අම්මෝ මේ වැඩේට ලොකු බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඉතින් මේ වැඩේ පටන් ගන්න අපි කල්පනා කරේ ගිය අවුරුදු දෙසැම්බර් වල. සෑහෙන කාලයක් ඉඳන් ප්ලෑන් කරනවා කරන්න හම්බෙනවා ඔක්කොම ප්ලෑන් කරනවා. ආයෙ මොකක් හරි අපි දෙන්න බිසි වීම නිසා ආයෙත් අපි බැරි වෙනවා. ඊට පස්සේ කොහොම හරි අපි එපිසෝඩ් එකක් රෙකෝඩ් කරා. ඒකේ ඔඩියෝ ප්‍රශ්නයක් කියලා දුක්ඛිත කතාවක් තියෙනවා. කෙසේ වෙතත් අපි වැඩක් පටන් ගත්තොත් අතාරින්න නැහැනේ. අනිවාර්යයෙන්. ඒක දැන් ඒක මගේ චංකේ ගොඩක්ම තියෙන දෙයක් තමයි අයිඩියා ඇත්තේ බෑ. හැබැයි සමහරවිට අයිඩියා එළියට දාන්න පරක් වුණත් අපි කොහොම හරි අයිඩියා එක කරනවා පටන් ගන්න. ඉතින් ඒකෙන් අපි සැලුන්නේ අපි ආයෙත් අද එපිසෝඩ් එක රෙකෝඩ් කරන්න දාගත්තා. හරි. ඉතින් මේ රැත් වෙලා ඔව් දැන් මම හිතන්නේ 9:00ක් පහුවෙලා වෙලා. ඉතින් මේ වගේ ටයිම් එකකට තමයි මේ වගේ මාතෘකා කතා කරන්න ඕන මම හිතන්නේ. අනිවාර්යයෙන්ම. හරි අපි ඉතින් වැඩි විස්තර කතා කරන්නේ නැතුව අපි යමු අපේ මාතෘකාවට මේ මොකද්ද අපි කතා කරන්නේ? ඉතින් මේ ආදරේ. ඉතින් මම ශිහාන්ගෙන් මෙහෙම අහන්න මුලින්ම ප්‍රශ්නයක්. ශිහාන් මොකද්ද මේ ඔයාට දෙන්න පුළුවන් අර්ථකථනය ආදරේ කියනවා? ඇත්තටම මේක දැන් එකපාරම එහෙම ආද්‍ය වෙයි මම පොඩක් හිර වෙනවා. මේ කියන්නේ මෙහෙමයි. ආදරේ ගැන විවිධ විදිහට අපිට අර්ථකථනය කරන්න පුළුවන්. ඔව්. ඒ වගේම තමයි දැන් අපි දන්නවන් චංක දැන් ආදරේ කියන්නේ මේක සයන්ටිෆිකලි ගත්තොත් මේ අපේ මානව වර්ගය පැවැත්වීම සඳහා අපේ මනුස්සයාගේ ශරීරය තුළින් නිර්මාණය වුණු දෙයක් නේ. මේ ඒක අපේ අතීත කාලේ ඉඳලා අවුරුදු ගොඩක් ඉතිහාසය දිහා බලන තිස්සේ ආදරය කියන දේ ඒ වගේම ආදරය හා සම්බන්ධව රීප්‍රොඩක්ෂන් සෙක්ෂුවල් ඇට්‍රැක්ෂන් එක මේ දේවල් එක්ක මේ මානව වර්ගයක් පැවැත්ම සඳහා තමයි මේ ආදරය කියන මේ සියලු දේවල් පවතින කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒක විද්‍යාත්මක පසුබිම. එතකොට විද්‍යාත්මක විදිහට තමයි අපේ හෝමෝන නිපද වෙනවා මේ සම්බන්ධව. ඉතින් සියලුම දේවල් ගත්තොත් සම්පූර්ණ මේ නිර්මාණය වෙලා තියෙන මම දකින විදිහට අපේ මානව පැවැත්මේ අනාගතයේ තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඒක විද්‍යාත්මක පැත්ත. නමුත් අපි ආදරේ මං දකින විදිහට ආදරේ අපිට දෙපැත්තකට කඩන්න පුළුවන්. විද්‍යාත්මක පැත්තෙන් ඕන අපිට ආදරේ ගැඹුරින් කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි සාහිත්‍යමය පැත්තට ගිහිල්ලා ඒ දේවල් වලින් අපිට කතා කරන්න පුළුවන්. ඉතින් මම නම් හරිම ආසයි ආදරේ සම්බන්ධව ඒ සම්බන්ධ විග්‍රහයක් කරන්න. ඔව්. ඉතින් මේ ශේහන් කිව්වා වගේ අපේ මේ බයොලොජිකලි අපි ආව කියන්නේ මොකද්ද? අයිය එක වෙලා තියෙන්නේ. ඒ දේවල් කතා කරන. ඉතින් මොකද අපි සයන්ස් ස්ටුඩන්ට්ස් ලයින්ස් ආවෙන්නේ නැති අපේ පොඩ්ඩක් මේ පැත්ත කතා වෙන්නේ. ඉතින් මේ සාහිත්‍යම පැත්තෙන් ආදරය ගැන කතා කරද්දී ඒකට මං හිතන්නේ මේ අපි දෙන්න ගැලපෙන්නේ නැහැ වැඩි නේද? අනිවාර්යෙන්. මොකද අපි සාහිත්‍ය පැත්තෙන් ලොකුවට අපි සාහිත්‍ය රස විඳින මිනිස්සු. අපි අනිවාර්යෙන් සාහිත්‍ය රස විඳිනවා. සින්දු අහනවා ඊට පස්සේ ඩ්‍රාමස් බලනවා. ෆිල්ම්ස් බලනවා. ඉතින් සාහිත්‍යමය වශයෙන් මේ අපි නිර්මාණ රස විඳනට නිර්මාණ කරුවෙක්ගෙන් මේක ඇහුවොත් මට හිතෙනවා හොඳයි කියලා. ඒක ඇත්ත. ඉතින් මේ ශේහන්ගේ අත්දැකීම වගේ මට අත්දැකීම දෙන්න තියෙන්නේ මං හිතන්නේ ලව් කියන එක හැම මනුස්සයම විඳින්න ඕන දෙයක් සහ අනිවාර්යෙන් අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් විවිධ කැටගරීස් වල ලව් තියෙනවා. අපි දැන් අපි දෙමව්පිය අතර තියෙන ලව් ඊට පස්සේ තව
අපේ නේබර්ස් රිලේෂන්ස්ලත් එක්ක තියෙන ලව් ඒ වගේ ලව්වලට අමතරව අපි අද ප්‍රධාන වශයෙන් මාත් කතා කරන්නේ ඒක නෙමෙයි. අපි මේ කතා කරන්නේ අපි ලව් කිව්වම මුලින්ම උඩට මාතෘකාව ඒ කියන්නේ අපි පාර්ට්නර් කෙනෙක් හොයාගනිද්දී අපේ ජීවිත සහකාරී හෝ සහකාරු හොයාගනිද්දී අනේ එතන ඇතිවන ලව් එක ගැන තමයි කතා කරන්න යන්නේ. ඉතින් ශිහාන් පොඩි සයින්ටිෆික් බැක්ග්‍රවුන්ඩ් එකක් දුන්නා මොකද්ද මේ කියන එක ගැන නිකන් අපි සයන්ස් වලින් කියන්නේ මොකද්ද කියලා. හැබැයි අපි අද කතා කරන්න යන්නේ ඊට වඩා ගොඩාක් රසවත් පැත්තකින්. ඉතින් මේ සාහිත්‍යමය පැත්තෙන්. ඉතින් මේ අද ඉතින් ඔචන් ඉතින් අත කොමරි මම හිතන්නේ මේ වීඩියෝ එක මේ එපිසෝඩ් එක ගොඩක් වෙලාට අවුරුදු කියන්නේ යෞවන යවුන ටීනේජර්ස්ලට ගොඩක් වැදගත් ඒ ආදරේ සම්බන්ධව තමයි අපි අද කතා කරන්නේ. ඉතින් ඔයයි මමයි ගොඩක් අපිත් විද්‍යාව පැත්තෙන් ගොඩක් බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙන අපි විද්‍යාව තවත් ගැඹුරින් හදාරන කට්ටියක්. ඒ වගේම අද අපිත් එක්ක එකතු වෙන අපේ ආරාධිත මුත්තගෙමු. ඔහුත් විද්‍යාව පසුබිමෙන් විද්‍යාව පැත්තෙන් හදාරන කෙනෙක්. නමුත් සාහිත්‍ය පැත්තත් ඒ හා සමානව ඔහුගේ ආසාව කරගෙන දියුණු කරගෙන අනෙක් කෙනෙක්. ඉතින් අපි ආරාධනා කරමු ලේඛකයෙක් වීටක ගීත රචකයෙක් ඉතින් හොඳ සාහිත්‍ය කරුවෙක් හරිද ළඟාන වටින චරිතයක්. ඉතින් නිදේශිත welcome to the Epic Talk podcast. හරි ආයුබෝවන් දෙන්නටම. ආයුබෝවන් දේශිත. කොහොමද ඉතින් ජීවිතේ අපි පොඩ්ඩක් ඒ ගැන කියන්නකෝ. අනිවාර්යෙන් මේ දවස්වල කැම්පස් එකේ ඇකඩමික් පැත්තත් එක තමයි ලොකුවට යන්නේ. ඒ අතරින් පොතේ වැඩිත් නෝමලි යනවා. ගොඩක් ෆෝකස් කරලා තියෙන්නේ ඇකඩමික් පැත්තට තමයි මේ දවස්වල. හරි. පොතේ වැඩේ සහ අනෙකුත් වැඩ අපි පොඩ්ඩක් කතා කරමු ඉස්සරහට. පොඩ්ඩක් අහන අයට පොඩි තියෙන්න එපා කියුරියස් ගතිය මොකද්ද මේ කවුද මේ හොම කියන එක ගැන. ඒක ගැන අපි ඉස්සරහට කතා කරමු. ගොඩක් කතා කරන්න දේවල් තියෙනවා. අද අපිට දේශිතින් අහන්නත් දේවල් ගොඩක් තියෙනවා නේද? අනිවාර්යෙන්. කියන්නේ අපි අපි වැඩි කතා නොකරන පැත්තකින් අපිට දේවල් දැනගන්න තියෙනවා. ඔව් මොකද මේ දැන් අපි නම් අර අපිට දෙන්නට වැත්තන ගත්තොත් අපිට ලොකුවට අර සාහිත්‍යමය පැත්තේ බෑග්ග්‍රවුන්ඩ් එක අඩුයි. සාහිත්‍ය දේවල් අපි නිර්මාණ රස වින්දට ඒ දේවල් සින්දු අහනවා ඒවා කලින් කිව්වා වගේ ඒවා කරාට නමුත් අර අපිට ඒ පැත්තට නිර්මාණශීලීත්වය කරන්න අඩුයි. නමුත් මම දකින්න දේශිතගේ නිර්වචන ඒ දේවල් හරිම සුන්දරයි ලස්සනයි. අපි ගොඩක් නිතර දැන් කතා බහ කරා ගොඩක් කතා බහ කරන එක දැන් ටිකක් කාලයක් තිස්සේ. ඔව්. ඉතින් මට හිතුණා පොඩ්කාස්ට් එකට මේ සම්බන්ධව කතා කරන්න ගැළපෙනම සුදුසුම පුද්ගලෙක් කියලා දේශිත. අනිවාර්යෙන්. මම හිතන්නේ මේ දේශිත ප්‍රමෝද් ගැන අපි සහ ඊසපස්යාගේ එයා විසින් රචිත පොත් ඊට පස්සේ කවි ඒ පිළිබඳව ඇත්තටම අපි ඉදිරියට කතා කරමු. ඉතින් අපේ අද ප්‍රධාන මාතෘකාව ආදරය සම්බන්ධව. ඉතින් අපි ප්‍රශ්න කීපයක් තමයි ඉතින් අපිට අහලා දැනගන්න තියෙන්නේ. ප්‍රශ්නම කියන්නේ ඇත්තටම කියන්නේ අපේ සාමාන්‍ය අපි ජීවිතයේ අපි ජීවත් වෙනකොට අපිට දැනෙන හැඟීම් තව පොඩ්ඩක් ඊට වඩා සාහිත්‍යමය පැත්තට ගිහිල්ලා තව පොඩ්ඩක් ගැඹුරින් කතා කරන්න තමයි අද අපි මේ පොඩ්කාස්ට් එක දාගත්තේ. අපි මොකද අපි පුලින් මම කතා පටන් ගමු නේද? හරි. ඉතින් ශෙහාන්ගෙන් අහපු ප්‍රශ්නේ මම දේශිතගෙන් අහන්න කැමතියි. දේශිත මේ ආදරය කියන එක ගැන ඔයාගේ පැත්තෙන් දෙන්න පුළුවන් නිර්වචනය මොකක්ද? ශයන් සාමාන්‍යයෙන් ආදරය කියන දේ හැම මනුස්සයෙක්ටම පොදු දෙයක්. ඒක හැමෝම එකසේ විදිනවා සහ විදවනවා දෙකම. අර්ථ දැක්වීමක් කියන එක ආදරයට අපිට මෙහෙමයි කියලා අර නිශ්චිතව දෙන්න බැරි වුණත් ඒක අර මනුස්සයාගෙන් මනුස්සයට ආදරය කියන එක එයාලා විදින විදිහ වෙනස්. එයාලා ඒකට දෙන අර්ථකථනයත් වෙනස්. එතකොට මට නම් හිතෙන විදිහට ඇත්තටම ආදරය කියන්නේ හිමිකර ගැනීමක්ම නෙවෙයි අර අනිත් පාර්ශවයේ කොහේ හරි සතුටින් ඉන්නවා කියලා අපිට දැනෙනවා නම් යම් හැඟීමක් මං හිතනවා එතන තමයි මේ ලෝකේ අර සුන්දර ආදරය රඳා පවතින්නේ. ඒ කියන්නේ අර අනිත් පාර්ට්නර් අනිත් මිනිස්සු අනිත් පාර්ශවය කොහේ හරි තැනක සතුටින් ඉන්න ඕන කියන එක අපේ ඔළුවේ වැඩ කරනවා නම් ඒක අපේ හැඟීමක් විදිහට අපේ හදවතින් එනවා නම් ඒක එතන තමයි මේ ලෝකේ සුන්දරම ආදරේ තියෙන්නේ. මට අනුව මම දෙන අර්ථ දැක්කේ ඉතින්. හරි. ඔව් දේශිත. දැන් ඒ දේත් එක්ක වා කිව්ව දේත් එක්ක ඇත්තටම කියන්නේ ආදරය කරන කෙනෙක්ට අපි කියනවා දැන් සමහර වෙලාවට අද අපේ සමාජයේ හැදිලා දෙයක් තමයි චංක අපි ආදරය කරන්න
සමහර විට එක්ක අපිට වඩා වයසින් බාල කෙනෙක්. පිරිමි පුද්ගලයන් නම් අපේ යාළුවන කාන්තා පුද්ගලය මේ ගැහැණු පාර්ශ්වය බාල වෙන්න ඕන සමහර විට. නැත්නම් සම වයස් වෙන්න ඕන. හැබැයි වැඩිමහල් වෙන්න බෑ. ඒ වැඩිමහල් කෙනෙක්ට අපිට ආදරය කරන්න බෑ. ඔය වගේ නිකන් අර සමාජය ඇතුළේ තියෙන මතයක් අපේ සමාජයේ. දැන් දේශිත මොකක්ද ඒ ගැන හිතන්නේ? අපිට ඇත්තටම ආදරය කරන කියන එක වයස කොහොමද බලපාන්නේ? ඒකට ඇත්තට වයසක් බලපාන්නේ නැද්ද? සත්‍ය ප්‍රේමයක් කෙනෙක්ට හම්බෙන්න කොහොමද ඒ සම්බන්ධව වාගේ තියෙන මතේ? ඔව් ඇත්තටම කියන්නේ ඒක නම් ගනිද්දි මන්නම් මට හිතෙන විදිහට නම් ඇත්තටම වයස කියන එක ආදරයට බලපාන්නෙම නැහැ. නමුත් ඔය අර කිව්ව දෙයට මම උත්තරයක් දුන්නොත් ඕක ගොඩක් වෙලාවට එන්නේ අර මේ පිරිමි පාර්ශවය වැඩිමල් වෙන්න ඕන ගෑනු පාර්ශවයට වඩා කියන එකනේ අපේ සමාජය ඇතුලේ තියෙන දේ. එතකොට ඒකට මේ මෙහෙම දෙයක් තියෙනවා උතන සාමාන්‍යයෙන් ඔය ඒක වයස කියන එක බලපාන්නේ ওই ලිංගිකත්වයත් එක්ක ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් අර මේ ගැහැණිය ගොඩක් වැඩිමල් වෙලා පිරිමිය ගොඩක් බාල වුණොත් එතනක් තියෙනවා ලිංගිකව යම් ප්‍රශ්නයක්. ඒ කියන්නේ ගැහැණිය කියන්නේ ඉතාම ඉක්මනින් වයසට යන පුද්ගලයෙක්. ඉතා ඉක්මනින්. නමුත් පිරිමියා කියන්නේ එහෙම පුද්ගලයෙක් නෙවෙයි. එතකොට ඒ දේවල් එක්ක එතන පොඩි පිරිමියා ගොඩක් වයසින් වැඩි වෙලා ගැහැණිය ගොඩක් බාල වුණොත් එතනක් තියෙන්නේ යම් ලිංගිකමය ප්‍රශ්නයක්ම තමයි. හරිද? ඒ වගේම ලිංගිකමය ප්‍රශ්නයකට අමතරව තව උතන තියෙන දෙයක් තියෙනවා. හැඟීම් සම්බන්ධයෙන් කතා කරත් ඒ කියන්නේ සාමාන්‍යයෙන් පිරිමියා ගොඩක් වයසින් වැඩි වෙන්න ඔහු ගොඩක් පරිණත වෙනවා. නමුත් ගැහැණිය කියන්නේ උපතින්ම ලද බොළඳ චරිතයක්. එතකොට අර පිරිමියාගේ වයස වැඩි වෙන්න ඔහු හිතන පතන විදිහයි ගැහැණිය ගොඩක් බාල වෙන්න ඇය හිතන පතන විදිහයිත් වෙනස් වෙනවා. නමුත් ඔය ප්‍රශ්න ටික අපි පැත්තකින් තිබ්බොත් මම හිතනවා ආදරය කියන දෙයට වයස බලපෑමක් නැහැ කියලා. ඔව්. ඇත්තට හොඳ දෙයක් ඒ කතා කරේ මේ හරි පොයින්ට් එකට ආවා. ඔව්. පොයින්ට් එකට ආවා මේ අපිට අහුණු වචනයක් තමයි මේ ලිංගිකත්වය කියන එක. සාමාන්‍යයෙන් මේ ලංකාවේ සමාජයේ ශේහන් මම ඒ වගේම දේශිත මම හිතන්නේ මේ ටිකක් මේක ගැන ඇත්තටම අපිට එඩියුකේෂන් එක ඇතුළේ කියා දෙන්නේ නැහැ. මේක හංගනවා වගේ මේක අනිවාර්යෙන් ඕන දෙයක්. ඒ වුණාට පොඩ්ඩක් හංගන ගතියක් තියෙනවා මේ ශ්‍රී ලංකීය සමාජය ඇතුළේ. ඔව්. ඉතින් මම අහන්නේ දැන් මේ උතන මම පෞද්ගලිකව විදපු අත්දැකීම් එක්ක මම සමහරුත් මම දන්නවා මම නම් වශයෙන් කියන්න ඕනේ මේ ගොඩක් මම ඔයාලත් දැකලා ඇති ගොඩක් මම දැකලා තියෙනවා මේ සමහරු රිලේෂන්ෂිප් එකක් පවත්වාගෙන යනවා ඒ දේ සඳහා විතරක් ලිංගත්වයේ සඳහා විතරක් සමහරු ඒ දෙකම බැලන්ස් කරන් යනවා ලව් කරනවා කෙයාරින් ඒ පැත්ත තියෙනවා ඊට අමතරව අර පැත්තක් තියෙනවා සමහර කට්ටිය ඉන්නවා අර අපි අර කටවචන කියන්නේ අතින්වත් ඇල්ලුවේ නැහැ කියලා අන් එහෙම කට්ටියකුත් ඉන්නවා ඉතින් ඔය ಜಾති තුනම ප්‍රධාන වශයෙන් ওই ಜಾති තුනම මම දැකලා තියෙනවා. ඉතින් දේශිත මේ ඔය තුනම ඇතුලේ අපිට නිකන් පොදු දෙයක් හොයාගන්න පුළුවන් ආදරයේ විදිහට. එහෙම නැත්නම් ඒ තුනක්මද? චංක ඔක මෙහෙමයි. ඔතන සිද්ධිය තියෙන්නේ ආදරය කියන දේ එක එක්කෙනා විදින විදිහ වෙනස්. හැබැයි අර සාමාන්‍යයෙන් ආදරයක් පටන් ගනිද්දී අපිට ලිංගිකත්වයේ මූලික කරගෙන සමහරු කියන්නේ මම පෞද්ගලිකව මම දන්න මිනිස්සු ඉන්නවා එයාලගේ පළවෙනි ලව් එක ඒ කියන්නේ ආදරය පටන් ගන්නම රූම් එකක් ඇතුළට ගිහිල්ලා එකක් ඇතුළට හරිද එතකොට එහෙම ගිහිල්ලා මම ඇත්තටම මගේ ඇස් දෙකෙන් දැකපු කන් දෙකෙන් අහපු කතා හරිද එතකොට එහෙම ගිහින් පටන් ගන්න ආදර කතා සමහර වෙලාවට අදටත් ඒවා තියෙනවා හරිද එතකොට අපිට මේ විනිශ්චය කරන්න බෑ පිට ඉඳන් පළවෙනි හමුවේම රූම් එකක් ඇතුලේ කියන්නේ මේක ආදරයක් නෙවෙයි ඒක එහෙම එකක් නෑ එහෙම විස්තර කරන්නත් අපිට බෑ හරිද හැබැයි ගොඩක් දුරට මම හිතනවා ආදරය කියන දේ මුලින්ම ඇති වෙන්න ඕනේ ලිංගිකත්වයෙන් නම් නෙවෙයි කියන එක මම විශ්වාස කරනවා හැබැයි එහෙම විශ්වාස කරන අතරේ ලිංගිකත්වයේ මූලික කරගෙන පටන් ගන්න ආදර කතාත් විවාහය දක්වා ගිහින් තියෙනවා හරිද ඒ හින්දා මට ඒක විවේචනය කරන්න බෑ විශේෂයෙන්ම ලියන මිනිස්සෙක් විදියට ඔයාලා මම හිතනවා මාව තේරුම් ගනී කියලා හරිද එතකොට ඔයා දැන් ඔය ආකාර තුනක් කිව්වනේ ඔව් ඔය ආකාර තුනෙන් මට හිතෙනවා ඔයා අර මැද දෙවණියට කියපු එක සුපිරියක් ඒක තමයි මම හිතන්නේ ආදරේ කියන්නේ මොකද අර කියන්නේ ආදරේම විතරක් අතින්වත් අල්ලන්නේ නැතුව ඒක බෝරින් නැහැ ඒක මම හිතනවා ෆැන්ටසියක්ද මන්ද කියලා හරිද
නමුත් එහෙම මිනිස්සුත් නිකන් මට හම්බෙලා තියෙනවා දෝ කියලත් මට හිතෙනවා. ඒ වුණාට මම විශ්වාස කරන්නේ නැහැ ඒක. එහෙම. මේ එහෙම ඒක තමයි මාත් මේ දේශත් එක 100%ක්ම එකඟ වෙනවා ඒ දෙවෙනි පොයින්ට් එක. ඒ කියන්නේ අර ලව්වෙන් කෙයාරින් ඊට පස්සේ ඒ හැමදේම තියෙන ඒ වගේම අර පැත්තත් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒ වගේ රිලේෂන්ෂිප්ද මන්දා ගොඩක් කල් අපි දකින්න දැන් සමහරව දකිනවා මේ යාළුවෝ පොඩි කාලයක් තියෙනවා breakup වෙනවා. ඊට පස්සේ අර දැන් අර වගේ අර චංග කිව්ව වගේ වෙන්න ඕනේ සමහරවිට ගොඩක් කල් මේව පැවතිලා අවසානයේ දක්වා ඉන්න ඒවා මම කියන්නේ හැම එකක්ම නෙවෙයි. බහුතරයක් ඒ වගේ ඒවා වෙන්න ඕනේ එහෙම පවතී. ඒකත් එක්ක ඔව්. ඉතින් ඔව් මමත් ඒකට කතාවට එකඟයි සහ මේ දැන් අපි මේ ප්‍රශ්න දිනුවත් ඇහුවේ ලිංගිකත්වය කොහොමද ඒක බැලන්ස් වෙන්න වෙන එකක් නේ අපි දැන් මෙතනදී අපි කතා කරේ. ඇත්තරම දැන් දේශිත කිව්වත් වගේ දැන් දේශිත කිව්වේ උදාහරණයකට සමහර ලව් පටන් ගන්නවා රූම් එකකදීම පටන් අරන් ඒව දිගටම තිබ්බා කියලා. ඇත්තරම ජංක දැන් මේ ලිංගිකත්වය කියන එක ඇත්තරම ලංකාව වගේ මේ දකුණු ආසියාවේ රටක තමයි මෙච්චර මේ පොඩි අහුවට මේවා වෙලා තියෙන්නේ මැජික් එකක් කියන්නේ. වව් වගේ කතා කරන්නේ අර වව් කියන්නේ අර මේක මෙච්චර ලොකුවට ප්‍රශ්නයක් විදිහට අපි සලකන්නේ මම දකින්න විදිහට මේ දකුණු ආසියාවේ රටවල් වල විශේෂයෙන් එක වැඩි. ඉතින් ඒ දේත් එක තමයි මේ අපි දකින්නේ මේ ලිංගිකත්වය කියන එකත් මේ ලව් එක අර නිකන් ලොකු බලපෑමක් ඇති කරන සාධකයක් විදිහට අපි දකින්න ලිංගිකත්වය කියන එක. නමුත් අපි ගොඩක් වෙලාවට යුරෝප රටකට ගිහිල්ලා බැලුවොත් ඒ තියෙන කල්චර් එක අපිට එබිල බැලුවොත් මේ දේ අපිට දකින්න නෑ. ඒකත් හරිම සාමාන්‍ය දෙයක් ලව් කියන්නේ. අර කෙයාරින් කරනවා අපි ප්‍රොටෙක්ට් කරනවා ඒ වගේම තමයි ඒකේ තව පොඩි දෙයක් තමයි ලිංගිකත්වය කියන එක මම දකින්නේ. මම හිතන්නේ දේශයත් මම හිතන්නේ එකයි ඒ දෙයට. අනිවාර්යෙන් එකයි. 100%ක්. ඔව් ඉතින් යන්නේ එකයි. ඔව් නමුත් දැන් අපි ඉන්නේ ලංකාවේනේ. ඒකවල දකුණු ආසියාවේ රටක ඉන්නේ. ඉතින් ඒ නිසා අපිට මේක තව අර ලංකාවේ සංස්කෘතියේ මිනිස්සු බලන කෝණකින් බලලා මේකට අර්ථකථනය කරන්න වෙනවා. මොකද අපි කීප දෙනෙක් මෙහෙම මේ කෝණයෙන් බැලුවට බහුතරී සමාජයේ හැඩගැහුණු විදිහක් තියෙනවා. ඒ විදිහත් එක්ක තමයි අපිට යන්න වෙලා තියෙන්නේ. ඉතින් අපි ඒ නිසා මේ ඒකත් අපි කතා කරන්නේ නැහැ. ඉතින් ඒකත් හරිම සුන්දරයි කතා කරන එක අපිට. මම දකින දේශිත මම දකින දේශිත මට අහන්න ඕන දෙයක්. මම අද විශේෂයෙන්ම ඔයගෙන් අහන්න හිතන් ආවේ. දැන් සමහර රිලේෂන්ෂිප් තියෙනවා අපි දැකලා තියෙනවා සමහර විට ඒ ගැහැණු ළමයාගෙන් පිරිමි ළමයා වෙත සම්පූර්ණ සමහරට අර කෙයාරින් මේ කියන දේවල් හම් වෙනවා වගේ අපිට දකින්න පුළුවන්. අපි දකින්න එහෙම ආදර කතා තියෙනවා. නමුත් මොකද්ද මේ හේතුව අසම්මත ප්‍රේමයකට යන්න? ඒ කියන්නේ හිතන්නකෝ දැන් ද පර්ෆෙක්ට් රිලේෂන්ෂිප් එක අපිට බැලු බැලමට මං කියන්නේ අපි බලන විදිහෙන් ඇතුලෙන් අපි ඇතුළාන්තයෙන් දන්නේ ඒ දෙන්න විතරයිනේ. අපි පිටින් බලන දෙන්නෙක් පිටින් බලන විදිහට අපි දකිනවා මේ දෙන්න හොඳට ඉන්නවා මේ පර්ෆෙක්ට් රිලේෂන්ෂිප් එක. හැබැයි එතන සමහරවිට බලනකොට අපි ආරංචි වෙන නැත්නම් සමාජික කතා හැම. ඒතර අසම්මතයට ගිහිල්ලා සමහර විට මේ අපිට ආදරය කරන කාන්තාවට තරම්වත් සමහර ලස්සන නැති වෙන්න පුළුවන්. අපි ඇහැට අනුව හැමදේම සාපේක්ෂයි. ඇහැට අනුව ලස්සන නැති වෙනවා. නමුත් එතන තමයි ආදරයක් එතනක් පවතිනවා. ඒ ගැන පොඩ්ඩක් අපිට කියන්න මේ කතා කරමු මේ අසම්මත ප්‍රේමයකට පිරිමියෙක් යන්න හේතුව සහ ගැහණියෙක් යන්න හේතුව මොකද්ද? අසම්මතය කියන්නේ මේක අහන අයට තේරෙනවා මොකද්ද මේ අදහස් කරන්න කියලා. ඔව් ජංක. ඕක සාමාන්‍යයෙන් අසම්මත ප්‍රේමයකදී ඒක පිරිමියෙක් එතෙන්ට යන්නත් පුළුවන් ගැහණියෙක් එතෙන්ට යන්නත් පුළුවන්. එතන කිසිම මේ මෙව් එකක් නැහැ. මෙයාලා තමයි මේකට යන්නේ කියලා. මෙයාලම තමයි මේකට යන්නේ කියලා එකක් සමාජය ඇතුලේ නැහැ. දෙගොල්ලොම මේ වැඩේ මේ විදිහට කරනවා. එතකොට සංඝ කියපු දෙයකට මට මේ කියන්න තියෙනවා දැන් අර අපිට පිටින් පේනවනේ පෞල් ජීවිත හරි ලස්සනයි. ලස්සනට ආදරය කරනවා. ඕක ඇත්තටම අමු බොරුවක්නේ. ඒක එහෙම නෑ ඇත්තටම. ඒක ඇතුළට ගියාට පස්සේ මාර ප්‍රශ්න එතන. හරිද? ඒ කියන්නේ වැඩියෙන්ම මේ Facebook එකේ සමාජ මාධ්‍යවල වැඩියෙන්ම hina වෙලා ඉන්න උන්ගේ ජීවිත ගත්තාම ඒව තමයි ගන්න දෙයක් නෑ ඒව ඇතුළ. හරිද? එතකොට අර සමාජයට පෙන්වන්න උත්සාහ කරනවා යාලා අපි සතුටින් අපි හොඳින් අපි hina වෙලා ඉන්නේ කියන එක. නමුත් ඇතුළ ඊට වඩා සෑහෙන වෙනස්. ඇතුළ අපි නිකන් ඔළුව දාලා බැලුවොත් එතන ප්‍රශ්න ගොඩයි. එතකොට අසම්මතයකට යන්න ප්‍රධානම හේතුවක් විදිහට අපිට එක දෙයක් ફોකස් කරන්න බෑ. ඒකත් රිලේෂන්ෂිප් එකට යන්න තියෙන කාරණාව වෙනස් වෙනවා. හැබැයි ලිංගිකත්වය නිසා අසම්මතයකට යන්නත් පුළුවන්. ඔය කියන ආදරය ලව් එක කෙයාරින් එක නිසා වෙන තැනකට වෙන පාර්ශවයක් ගාවට යන්නත් පුළුවන්. ඒ කියන්නේ ලිංගිකත්වය සහ ඔය ඔක්කොගෙම අඩුවීම නිසා. හරිද?
ඔක්කොගෙම වැඩිවීම නිසා යන්නේ නැහැ කවදාවත්. අඩුවීම නිසා තමයි වෙන තැනකට යන්නේ. එතකොට ප්‍රධාන වශයෙන් ওই කාරණා දෙක ආදරය සහ ලිංගිකත්වය කියන දෙකනේ අපි රිලේෂන්ෂිප් එකක් ඇතුලේ ප්‍රධාන වශයෙන් තියෙන දේ. හරිද? ඔය වගකීම් අරවා මේවා කෙයාරින් ඔක්කොම ආදරය ඇතුළට වැටෙනවා. ලිංගිකත්වය ඇතුළට අර කියන සෙක්ස් කොටස වැටෙනවා. එතකොට ඔය කාරණා දෙකේ අඩු වැඩි වීම නිසා තමයි ගොඩක් වෙලාවට මේ අසම්මත ප්‍රේමයක් කියන තැනකට මිනිස්සුන්ට යන්න වෙන්නේ. හැබැයි ඔය දෙකම හොඳට ලැබිලා යන අවස්ථා තියෙනවානේ. ඇත්තටම ඒ කියන්නේ ලිංගිකත්වයත් හොඳට තියෙනවා ආදරයත් හොඳට තියෙනවා. හැබැයි අසම්මතයක් ඇති කරගෙන. ඉතින් මට අනුව නම් ඒකට සමා වෙන්න ඒකට තියෙන වචන ඉතින් වනචරකම තමයි. වෙන වචනයක් නැහැ. ඒ කියන්නේ අර තනිකරම ඒක වෙන ඉතින් අපිට ඒකට කියන්න දෙයක් නැහැනේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා ශේහන් චංක මම විශ්වාස කරනවා මනුස්ස ජීවිතය තුළ එකම මනුස්සයට පුද්ගලයන් දෙන්නෙක්ට ආදරයක් ඇති වෙන්න පුළුවන් කියලා. හරිද? හොඳ පොයින්ට් එකක් ඇත්තටම මම ඒක කියන්න ඕන ඔයාලට. ඒ කියන්නේ ජීවිතේ එකම මනුස්සයෙක්ට දෙන්නෙක්ට ආදරයක් ඇති වෙන්න පුළුවන්. හරිද? ඒක පිරිමියට වෙන්නත් පුළුවන් ගැහණියට වෙන්න පුළුවන්. එහෙමද? පාර්ශ්වයක් නැහැ. පිරිමියාගේ පැත්තෙන් වෙන්නත් පුළුවන්. ගැහණියගේ පැත්තෙන් වෙන්නත් පුළුවන්. එතකොට ඒව හරි විසංවාද. හරි. ඒවා විසංවාද. ඒවට දෙන්න උත්තර නැහැ. සමාජයට උත්තරත් නැහැ. යාට උත්තරත් නැහැ. එතකොට මම කියන්නේ දැන් අපි චංක මේ මිනිස්සුනේ අපි හැමෝම අපිට තියෙන්නේ මනුස්ස හිතක්. එතකොට තිරිසන් හිතක් සහ මනුස්ස හිතක් අතර තියෙන වෙනස තමයි තිරිසනෙක්ට පාලනයක් නැහැ. එයාලගේ හිත. හරිද? එයාලගේ මයින්ඩ්සෙට් එක එයාලට පාලනයක් නැහැ. හැබැයි මනුස්සයන්ට ඒක පාලනයක් තියෙනවා. මනුස්ස ජීවිතය තුළේ එයාලට ඒ තමන්ගේ හදවත හිත මේ හැමදේම පාලනයක් තියෙනවා හැඟීම්. එතකොට ඒවා පාලනය කරගෙන අපිට ඉන්න වෙනවා. එහෙම ඒ කියන්නේ මං කියන්නේ එකම පාර්ශ්වයක් මත අපිට නැහෙනව නම් අපිට ඒ දේවල් පාලනය කරගන්න වෙනවා ශේහන්. ඒක තමයි වෙන්න තියෙන හොඳම උත්තරේ. අනිවාර්යයෙන්. ඉතින් මේ දේශිකේ ගාන කතාවෙත් එක්ක මට පොඩි සින්දුවක් මතක් වුණා පරණ සින්දුවක් කරලා සමකෝණී ත්‍රිකෝණී කිය ඔබත් මාත් ඈත් ඉදිරිය සමකෝණී ත්‍රිකෝණයක ඔබත් මාත් ඈත් ඉදින සමකෝණී ත්‍රිකෝණයක ඔබත් මාත් ඈත් ඉදින ඔබ ඉතින් මේවා හිතන්නේ ලස්සන සින්දුවක්. ඉතින් ඒකත් මම හිතන්නේ ඔය තුන්කොන් ආදර කතාවක් තමයි කියවෙන්නේ. ඒක එතන ගැඹුරු අර්ථයක් තියෙනවද වන්ද? ඔව් එතන ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවද වන්ද? ඒ කියන්නේ අපිට දැන් කතා නොකරපු එකක් නේද? ඉතින් මේ ඔව් අතර මේ ඔව් ඒක හරි. මේක අහන කට්ටියත් ඇති සමහර විට සමහර අවස්ථාවලදී මෙයාටත් කැමති අරයටත් කැමති මෙයා ගැනත් හිතෙනවා අරය ගැනත් හිතෙනවා කවුද තෝරගන්න විදියකුත් නැහැ එක්කෝ එක රිලේෂන්ෂිප් එකක ඉන්න ගමන් දැන් පිරිමි පිළිදන්නකෝ පිරිමි ඉන්නවත් එයාගේ ගෑනු ළමයි එක්ක රිලේෂන්ෂිප් ඉන්න ගමන් එයාට ටිකක් ලං වෙච්ච තව ගෑනු ළමයෙක් ගැන එයාට හැඟීම් පහළ වෙන්න පුළුවන්. මම හිතන්නේ මේ ඒක සාමාන්‍ය වෙන දෙයක් කලාතුරකින් කියලා කියන්න බෑ ගොඩක් වෙලාවට මේ ඔය මේ දේශිතරත් තමයිට අදකින් තියෙනවත් දන්නේ නෑ. දැන් අපි හිතමුකෝ කැම්පස් එකේ අපි දැන් කැම්පස් එකේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ ඉන්නද දන්නවා මේ කතන්දරේ. දැන් අපි ඒ ඉස්කෝලේ යන කාලේ ඉඳන් අපිට ලව් එකක් තියෙනවා. ඊට පස්සේ ඒ ඉස්කෝලේ යන කාලේ ඉඳන් තිබ්බ ලව් එක තියෙනවා. කැම්පස් එකට යද්දිත් තියෙනවා. මේ කැම්පස් එක ඒ කැම්පස් දෙකකට යන්න දෙන්න. මේ කැම්පස් දෙකකට ගියාට පස්සේ අපිට වෙන අය ආශ්‍රය ගන්න හම්බෙනවා. ඉතින් ඒකත් එක්ක තව කෙනෙක් ගැන කියන්නේ නිතරම ගැටෙනවා, හම්බෙනවා, කතා කරනවා, හැමදාම හම්බෙනවා, උදේට එකට ඉන්නේ, කන්නේ බොන්නේ යාළුවෝ සෙට් එකක් අතර මං කියන්නේ මේ තනියම දෙන්නෙක් නෙමෙයි. හැබැයි ඒ අතර එක්කෙනෙක් විශේෂ වෙලා පොඩි එහෙම එක්කුත් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ මං හිතන්නේ කැම්පස් වල නම් ගොඩක් තියෙනවා නේද දේශිත? අනිවාර්යයෙන්. ස්පනාවිට දකින්නවා නේද? ස්පනාවිට දකින්නවා සෑහෙන්න. ඒ වගේ අවස්ථාවකදී මේ සමහරු ඉන්නවා අර පාසල් වෙයේ ඉඳන් තිබ්බ එක නවත්තලා අර කැම්පස් එකේ හම්බෙච්ච එකත් එක්ක අලුත් රිලේෂන්ෂිප් එකකට යනවා. ඊට පස්සේ සමහරු ඉන්නවා මේක ඇට්‍රැක්ෂන් එකක් විතරයි ඒ වුණාට අර කලින් හිටිය එක්කන කරන අසාධාරණයක් වෙන්න පුළුවන් කියලා ඒක තමන්ගේ හිතෙන් පාලනය කරන් අර කිව්වාගේ ඔක්කොටම හිත බලපානවා. මම කියන්නේ දේශිතත් ඒක එකඟයි. අනිවාර්යෙන් 100%ක් එකගයි චංක. ඒ කියන්නේ යුනිවර්සිටි එකක් ඇතුළේට ආවට පස්සේ අර දැන් ඔක අර යුනිවර්සිටි එකකට එන්න කලින් රිලේෂන්ෂිප් එකක් ඇතුලේ ඉන්න දෙන්නම යුනිවර්සිටි දෙකකට ගියොත්
ඔව් පොඩි හරි පොඩි ප්‍රොටෙක්ෂන් එකක් තියෙනවා ඇත්තටම. තියෙනවා. ඔව් හේතුව තමයි දැන් අනිත් පාර්ශවයට කියන්නේ පාර්ශව දෙකට දෙන්නට දෙන්න තේරුම් ගන්න පුළුවන් යුනිවර්සිටි දෙකකන. ඔව් මොකද දැන් ඔයා හිතන්නකෝ ඔයා මොරටු මම අග්නිදිග. එතකොට මම මොරටුවේ කෙල්ලෙක් එක්ක මම යාළු වෙනවා. එතකොට මොරටුවේ කෙල්ලට තියෙනවා මොරටුවේ කැම්පස් එක පිළිබඳව අත්දැකීම් මට අග්නිදිග පිළිබඳව තියෙනවා. එතකොට දෙන්නටම කැම්පස් එක පිළිබඳව අවබෝධයක් තියෙනවනේ. තියෙනවා. එතකොට මේ මිනිස්සයා මෙහෙමයි වැඩ තමයි ඇත්තටම වැඩ තමයි. එතකොට එතන වෙන්නේ එහෙම යුනිවර්සිටි නැත්තම් එක පාර්ශවයක් තනිකර ඇති වෙනවා හැකයක්. ඇයි එයා මට අවබෝධයක් නැහැ යුනිවර්සිටි එක පිළිබඳව තියෙන එක. ඒක පැත්තක්. ඒක නම් 100%ක් නා එකයි 100 නෙමෙයි 1000ක් එකයි. ඒ වගේ දේවල් ගොඩක් මම පෞද්ගලිකව හිතලා තියෙනවා සහ මගේ යාළුවන්ට වෙච්ච දේවල් ඒ අනිවාර්යෙන් ඒ කතාව. ඔව් සහ අංක දැන් තව දෙයක් තියෙනවා දැන් යුනිවර්සිටි එකක ඉද්දී ඒක අනිත් පැත්තත් එහෙමයි. අර පාර්ශවයට සැක ඇති වෙනවා වගේම මේ යුනිවර්සිටි එකේ ඉන්න ඇතුළින් කාටත් හිතෙනවා මම මෙහෙන් කොක්කක් ගහගත්තොත් හොඳයි, පාළුයි. ඔය ටික හිතෙනවනේ ඇත්තටම. හරිද? එතකොට මට ආයෙන්න තියෙන අර කලින් කියපු පොයින්ට් එකටම තමයි එතන තියෙන්නේ මනුස්ස හිත කියන එක අපි පාලනයක් සහිතව තියාගන්න ඕන. සහ චංක දැන් තව දෙයක් තියෙනවා මේ කැම්පස් එකක් ඇතුළට ආවට පස්සේ ඇත්තටම මිනිස්සු පොඩ්ඩක් සමාජය ගැන දකින විදිහ වෙනස් වෙනවනේ. ඔයාලා කැම්පස් මාත් කැම්පස් පිළිගන්නවානේ අපි ඒක. කියන්නේ අපි පොඩ්ඩක් හරි හිටියට වඩා සමාජය ඇතුළට යන්න ගන්නවා කැම්පස් එකෙන්. අනිවාර්යයෙන්. අපිට ජීවිතය පිළිබඳව යම් අවබෝධයක් එනවා දකින්න විදිහ වෙනස් වෙනවා. එතකොට අපිට සමහර වෙලාවට ගොඩක් වෙලාවට ඇත්තටම හිතෙනවා අපිට කලින් රිලේෂන්ෂිප් එක පිළිබඳව තියෙන නොගැලපීම් අපිට එන්න ගන්නවා ඒතකොට. අනිවාර්යයෙන්. ඇත්තටම ගැලපෙන්නේ නැහැ මේක මගේ ටයිප් නෙමෙයි. මේක මම හිතන පතන විදිහ නෙමෙයි. ඕවා හිතෙන්න ගන්නේ එතකොට. හරිද? අනිවාර්යයෙන්. ඔව් ඒ වගේ සාධාරණ හේතු තියෙන්නත් පුළුවන්. එහෙම මේ කැම්පස් එකේ කෙල්ලෙක් එක්ක කොල්ලෙක් යාළු වෙන්න හරි කෙල්ලෙක්ට කොල්ලෙක් එක්ක යාළු වෙන්න හරි එවැනි සාධාරණ හේතු තියෙන්නත් පුළුවන්. ඒ හින්දා අපිට අර මෙහෙමයි කියලා එක හරියටම විග්‍රහ කරන්න බැරි වුණා. අවසානයේ අර හැමතිස්සෙම අපිට එන්න තියෙන පොයින්ට් එක අපි මනුස්ස හිත කියන එක අපි පාලනය කරගන්න ඕන කියන එක. හැමතැනකදීම. ඔය මොකලපෙන තැන් වලින් ඉක්මනට ඉවත් වියත් යුතුයි. අනිවාර්යයෙන්. ඔය කතාවට ඉතින් හොඳම උදාහරණය අපි කවුරුත් දන්න ඉතින් හන්තාන්ට පයන අනිසඳ සින්දුව. හරිම ලස්සන කතාවන්නේ දැන්. ඒක තියෙන්නේ වෙනම ලෙවල් එක ලව් එකක් මම හිතන්නේ ඒකේ මම දන්නවා කතාව. වෙනම ලෙවල් එක කියන්නේ ඉතින් මේ අන්තිමේට ඔව් ඒ පිළිවෙලමයි මැත්තේ පරිත්‍යාගශීලීත්වනේ. පරිත්‍යාගශීලීත්වය එතන ලකින්න තියෙන්නේ. ඔව් ඔය ටිකත් එක්ක මේ ඔය කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා අපි ඉස්සරට කතා කරමු. අපි දැන් හිතන්නේ ඊට කලින් මං හිතන්නේ මේ මං හිතන්නේ දේශිත මේ ඔය කලින් කතා කරපු දේවල් එක්ක අපි කතා කර විශ්වවිද්‍යාලය තුල ආදරේ ඊට පස්සේ ආදරේ කොහොමද අපි අසම්මතයට ආදරේ කරන්නේ මේ සියල්ලම මුණ දුන්න කෙනෙක් නේද මේ ගරුක සේනාධීරනේ දේශිත මොකද කියන්නේ ඉතින් මේ ගරුක සේනාධීර කියන්නේ මේ වගේ ඔය ඔක්කොටම අසම්මත ඊට පස්සේ වැඩිහිටි කෙනෙක් කියලා වුණ එකක් ඊට පස්සේ බාල කෙනෙක් කියලා වුණ එකක් ඊට පස්සේ සමවයස් වූ එකක් වෙන්න පුළුවන් ඉතින් මම හිතන්නේ අපි ওই කැටගරිස් ගොඩක් ගත්තොත් මේ කැටගරි හැම එකම ඇතුළේ ඉන්න මිනිස්සු තමයි ගරුක සේනාධීර කියන්නේ. ඔව්. දැන් ඉතින් ගරුක සේනාධීර අපිත් එක්ක පොඩ්කාස්ට් එක එකතු වෙන්නේ නැහැ. ඉතින් අපේ අහන්න මිත්‍රයෝ බලලා ඇති කවුද මේ ගරුක සේනාධීර කියන්නේ. ඔව්. ඉතින් ගරුක සේනාධීර කියන්නේ මම ගරුකව දන්නවා ශෙහාන් ගරුකව දන්නවා දේශිත ගරුකව හොඳටම දන්නවා. ඉතින් අපි මේ ගරුක සේනාධීර කියන චරිතය ගොඩනැගෙන විදිහයි ගරුක සේනාධීර කොහොමද මේ සමාජයට ගත වුණේ කියලා අපි ඉතින් ගරුක සේනාධීරගේ නිර්මාතෘ අපි දේශිතකින්ම අහලා බලමු. ඔව්. ඒ කතාවට පසුබිම ඒ දේවල් පොඩ්ඩක් අපිත් කියමු දේශිත මේ මොකද ආදි දැන් මේ පොඩ්කාස්ට් එක අහන අයත් බලන ඉතින් ගරුක සේනාධීර කියන්නේ කවුද මේ දේවල් එතකොට ඒක ඊට පස්සේ ඒකත් එක්ක නිර්මාණය ගැන අපි පොඩ්ඩක් කතා කරමු මේ මොකද අහන අයත් ගොඩක් කුතුහලයෙන් ඉන්නවා කියලා මට විශ්වාසයි. ඔව් හරි ශාන්තිස්යන් මේ ඔක ඇත්තටම ගරුක සේනාධීර කියන්නේ ඉතින් පාපොච්චාරණයේ ප්‍රධාන චරිතය කිව්වොත් තමයි හරියටම හරි. පාපොච්චාරණය මගේ දෙවෙනි පොත. ඒකේ ප්‍රධාන කැරක්ටර් එක තමයි ගරුක සේනාධීර කියන්නේ. අර්ථ දක්වීමක් දුන්නොත් ඉතින් ගරුක සේනාධීරට ගෑනු ළඟ දිය වෙන චරිතයක් විදිහට තමයි මං යාව පොත ඇතුළට ගේන්නේ. ඒ කියන්නේ කුල්සාන්ත සම්මස්ගලසගේ තියෙනවා ගෑනු ගොඩයි නෑ පිරිමි ගොඩයි මං විතරයි කියලා පොතක්. හරිද? මං හරිනම් මේ පොතට දාන්න ඕනේ ඒකේ අනිත් පැත්ත. ගෑනු ගොඩයි මං විතරයි වගේ එකක්. ඒ වුණාට මට ඒක එහෙම කරන්න උවමනාවක් වුණේ නැහැ. එතකොට අර පොතත් එක්ක කනෙක්ට් වෙනවනේ සෑහෙන්න.
අරක පිරිමි ගොඩයි මං විතරයි මේක ගෑනු ගොඩයි මං විතරයි වෙනවා. එතකොට නමුත් පොත අර පොත ගැන අවබෝධයක් එනවා ඒ නම අහපු ගමන්. අර ගෑනු ගොඩයි මං විතරයි. ඇත්තටම ගරුකත් එක්ක සම්බන්ධතා පවත්වන කියන්නේ ගෑනු ගොඩක් පොත ඇතුළේ ඉන්නවා. ගරුක ඇත්තටම ගරුක කියලා කියන්නේ මේ ඒ ගෑනු අතරේ දිය වෙන මිනිස්සෙක් ජීවිතේ හැලහැප්පීම් තියෙන කොහෙන්වත් සැනසීමක් නැති අවසානට නොහිතපු විදිහට සැනසීමක් ලැබෙන මිනිස්සෙක් ගරුක කියන්නේ. ඒක හරි. මං හිතන්නේ හරිම නිර්වචනේ. ඉතින් හරිම ලස්සන කතා පොතක් නවල් එකක් පාපොච්චාරණේ. මේ මොකද දේශිත මේ දැන් අද මේ වීඩියෝ කරන්න කලින් අපි ටිකකට කලින් හරිද මේ දැන් අපි දෙන්නම පොත කියවලා තියෙන දෙන්නෙක් නේ මයි චංකයි. එතකොට අපි මේ මං මේ චංකඩක් පෙන්නවා වාගේ මේ TikTok එකේ තියෙන අර අග්නිදිග මුහුදු වෙරළේ වාගේ ෆොටෝ එකක් දාපු සින්දුවක් දාපු මේ වීඩියෝ එකක් හරිද? අර හරිම මේ අපිට නිකන් අර පොතටම ආය ඇදිලා ගියා අර දැන් පොතේ නිතරම මතක් කරන ගන්නේ අග්නිදිග මුහුදු වෙරළ. මේ දැන් තව එක බලන් ඉන්නේ. මේ ඉතින් අර ඒ පොතේ අර ඉස්සර අපි පොඩි කාලේ අර දැන් කියවදි මඩෝල් දුව. ඊට පස්සේ මැවෙනවා. මැවෙනවානේ. මේ ඒ වගේ පොත් කියවදී අර මැවිලා සහ ඒ යම් කිසි හිතේ මවගත්තු රූපයක් තමයි මවන් ඉන්නවනේ. ඒ වගේම මට මේ පොතක් කියවලා මේක බලනකොට නිකන් මේ මෙතන තමයි අර තැන අර ඩන්නිල් බටේ රස විඳින ගමන් ඊට පස්සේ ඒ කවුද මේ නූරිගේ ආදර කතාවත් විඳින ගමන් නූරි නේද මේ දෙසිත මම එතකොට ඒ ආදර කතාවත් විඳින ගමන් එතන තමයි නේද මේ ගුණය කියන එක මට මැවිලා පෙරුණා කතන්දරෙත් එක්ක. ඉතින් මේ දේශිත අපෙන් ඔය අපිට පළවෙනි පොඩ්කාස්ට් එක අපිට පොඩි ඔඩියෝ ප්‍රශ්නයක් වුණා කියලා. ඉතින් මේ එදත් අහන්න එපා කියපු ප්‍රශ්නයක් තියෙනවා. අදත් ඒක අහන්නේ නැහැ. ඉතින් තව දේශිතගේ මේ නිතරම පාඨකයෝ අහන පාඨක සමාන මේ දේශිතගේ රසිකයෙන් අහන ප්‍රශ්නයක් මං හිතන්නේ මේ එදා වගේ මටත් ඒ ප්‍රශ්නේ ආවා මේ කැම්පස් එකත් දැන් මේ පොත පාපොච්චාරණය කියන පොත කියවපු අය අහනවා ඇති මේක කියවපු නැති අය අහනවා ඇති මේ වෙද්දි. ඉතින් මම නම් කියන්නේ අනිවාර්යෙන් අරන් කියවන්න. විශේෂයෙන් හැමෝටම කියවන්න පුළුවන් රෙකමන්ඩ් කරන්න පුළුවන්. හැබැයි 18 නම් මං හිතන්නේ වැඩි එකම කියවන්න ඕන පොට්ට. ඉතින් මේ හරිම සුන්දර පොතක් නේ. සුන්දර පොතක් ඇත්තටම. 17 කොල්ල කෙල්ල කිව්වත් ඒක ප්‍රශ්නයක් නෑ ඉතින්. ඒක ලංකාවේ නේ ඔක 18+ අනිත් රටවල ඔක 14+. හරි. ඉතින් ඒක නෙමෙයි වැදගත්කම. මේ පොත මාර ලස්සන පොතක්. මාර ගැඹුරු පොතක්. ඒ කියන්නේ මේ කියවුවහම මේක කියවද්දි නිකන් අර මේ ගරුක සේනාධීර යනු මමද කියන එක හැමෝටම හිතෙන විදිහේ පොතක්. මොන විදිහේ ආකාරයක එක්ස්පීරියන්ස් තිබ්බත් ආදරේ සම්බන්ධයෙන්. ඉතින් මේ මම ඒක හරි. කතා කරගෙන ගියේ මේ දේශිතකින් අර ප්‍රශ්නේ අහන්න මේ ගරුක සේනාධීර කියන චරිතය ගොඩනගින්න මූලික වුණාද දේශිත ප්‍රමෝද් කියන චරිතයත්? අමාරු ප්‍රශ්නයක්ද නෑනේ. මට චුට්ටක් ආයේ ප්‍රශ්න ක්ලියර් කරනවාද? يعني ගරුක සේනාධීර කියන චරිතය ගොඩනගින්න දේශිත ප්‍රමෝද් කියන චරිතයත් හේතු වුණාද කියලා තමයි හිතුවේ. හරි. මම ඔගේ ඇත්තම කතාව කියන්න. හරිද? එදා අපිට කිව්වේ නැති. එහෙමද? ඔව්. චුට්ටක් කියන්නම් කියන්නේ චුට්ටක් කියන්නේ මේ ඇත්ත කතාව මේක. හරි. කුතුහලය වැඩි වුණා. ඔව් මගෙන් එක්තරා දවසක අපේ අග්නිදිග විශ්වවිද්‍යාලයේම ෆයිනල් ඉයර්. එතකොට මම ෆස්ට් ඉයර්. හරිද? ෆස්ට් ඉයර්. ෆයිනල් ඉයර් අක්කා කෙනෙක්ගෙන් මට මැසේජ් එකක් එනවා මේ මල්ලි ඔයාගාව forget me not පොත තියනවාද කියලා. හරිද? forget me not කියන්නේ අපි හැමෝම දන්න පොඩ්ඩක් ෆේමස් පොතක්. මීට කාලෙකට ඉහතදී ගොඩක් වයිරල් වෙච්ච පොතක්. ගොඩක් වයිරල් වෙච්ච පොතක්. මම හිතන්නේ වයිරල් වෙන කාලෙම තමයි මම ෆස්ට් ඉයර්. හරි. මගෙන් පොත ඉල්ලනවා. එතකොට අපිට ලැබෙන්න ඕන දේවල්වත් කැම්පස් එකෙන් ලැබිලා නැහැ. මං හිතන්නේ මං ඔයාලට මේ කියන එක තේරෙනවා. හරි. එතකොට අන්න ඒ වගේ එතකොටත් මම කවි ලියනවා ඔය සීන් එකේ මම ඉන්න කාලේ. හරිද? චුරි පොඩ්ඩක් පොඩි ප්‍රශ්නයක් අහනවා. මේ දැන් මේ කතාව කිව්වට පස්සේ දැන් ඔය ෆයිනල් එකේ හිටපු අක්කා ඇහුවට මේක ප්‍රශ්න නැහැනේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙනම් හරි කියන්නේ. මට මගෙන් පොත ඉල්ලනවා. ඊට පස්සේ මම
ඇත්තටම කිව්වොත් මං ගාව එතකොට පොත තිබ්බා. හරි. කැම්පස් එකේ මම පොත ගෙන්නගෙන තිබ්බා. ඊට පස්සේ මං එයාට කිව්වා පොත දෙන්නම් කොහොමද දෙන්නේ කින්ද මන්ද ඇහුවා. ඊට පස්සේ එයා කිව්වා මෙහෙම අපි අද හවස එනවා. ඇත්තටම මේ අපේ බොයිස් හොස්ටල් එකට දැන් මට මේ මං ඉන්න තැනට මට බීච් එක පේනවා. දැන් මීටර් අග්නිදිග මුහුදු වෙරළ. අග්නිදිග මුහුදු වෙරළ මීටර් 50ක් විතර පිටිපස්සට තියෙන්නේ. අපේ බොයිස් හොස්ටල් එකට ගිහිල්ලා. ඊට පස්සේ එයා කිව්වා මේ මල්ලි මම අද හවස මෙහෙම එනවා මේ බීච් එකට එනවා. සිකුරාදා දවසක් මට මතක විදියට normally සිකුරාදා කැම්පස් එකේ හැමෝම බීච් යන දවස. ගොඩක් වෙලාවට. ෆ්‍රයිඩේනේ. එතකොට සිකුරාදා දනිවාඩු ඒ හින්දා. ඊට පස්සේ මං එදා මුහුදට යාට පොත ගිහින් දෙනවා. හරිද? හරි. ඔච්චරයි උනේ. එතනින් එහා කිසිම දෙයක් උන්නේ නැහැ. එතනින් එහාට මම පරිකල්පනය කරලා තමයි පොතේ ලිව්වේ. හරි මම ආසාවෙන් හිටියේ ඉදිරි එතකොට මේ චුට්ටද එතනින් එච්චරද කතා නැද තව තියෙනවද? ඔව් නෑ අවංකව මෙච්චරයි. එතකොට ඔව් මල්ලි කියන්න මං හිතන්නේ ඒ අක්කා මේක ඇහුවොත් තමයි යා දැනගන්නේ යා පාපොච්චාරණේ කියවලත් නැතුව ඇති සමහර විට. කියවලද නැද්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි මම පාපොච්චාරණ තුලියට forget me not කතාවක් නෙමෙයි සෙන්කොට්ටම් කතාවක්. ඔයාලට මතක ඇති. හරිද සෙන්කොට්ටම් පොත ඉල්ලුවා ඊට පස්සේ දිද්දි ලියුමක් දාලා දුන්නා. සමහර විට ඒක වෙන්නේ නැති මම හිතන් හිටියේ එහෙම වෙයි. ඒක ෆැන්ටසිය වෙන්නේ නැති මගේ. තේරෙනවද? පොඩි දෙයක් තියෙනවා මේ දැන් දේශිත කතාව ආරම්භයේදී මේ කතාව කියනකොට කිව්වේ ෆස්ට් කෙනෙක් විදිහට කැම්පස් එකේ කොල්ලෙක් වශයෙන් හම්බෙන්න ඕන දේවල් හම්බෙලා නැහැ කියලා. ඔව්. ඒතකොට එතනයි අතන දැන් අක්කා හම්බෙන්න සම්බන්ධයෙන් මොකක් හරි සම්බන්ධයක් තියනවද? මට ඒක තේරුන්නේ නැහැ. මොකද්ද? මේ දැන් කතාව පටන් ගන්නකොටම කිව්වනේ කැම්පස් ළමෙක් වශයෙන් පෙනුතව තේරුණාද කියලා මේ ෆස්ට් ඉයර් කෙනෙක් විතරට හම්බුන්නේ නැහැ. හම්බුන දේවල් කිව්වා. ඒතකොට ඒ කතාවයි. ඒතකොට උතන ඔය සම්බන්ධයේ මොකක් හරි කතාවක්, ඒ කියන්නේ මේ පොතත් එක්ක සම්බන්ධ කරන්න එහෙම මොකක් හරි එකක් තියනවද එතන? නෑ එතන කිසිම දෙයක් සිද්ධ වුණේ නෑ. ඒක මම හිතන්නේ දැන් මේක සීනියර්ස් ළමයි ගැහුවොත් උනුත් පුදුම වෙයි. මේ එතකොට එහෙම කිසිම සම්බන්ධයක් තිබෙත් නැහැ. ඒක මම ගාන්ට නූලට කරපු දෙයක් එතන තිබ්බේ. මේ පොත දුන්න ආවා ඊට පස්සේ මට පොත ලැබුණේ එයාගේ අතින්ම තමයි මේ ගර්ල්ස් හොස්ටල් එක ගාව. එයාලගේ. හරි හරි. එච්චරයි උනේ. එතනින් එහාට මේ මම අර ගොඩනගපු මේ පරිකල්පනයක් තමයි එතනින් එහාට තියෙන්නේ. ඒ කියන්නේ මේ එහෙමනම් මම හිතන්නේ මේක පොත කියවන අපේ රසිකයෝ කොච්චර මේ ඉමේජිනේෂන් පවර් එකක්. ඒ කියන්නේ කොච්චර කොච්චර ලස්සන කතාවක් පොඩි සිද්ධියකින් තමන්ගේ ජීවිතේ වෙච්ච සිද්ධියකින් කොච්චර ලොකු කතාවක් මවන්න පුළුවන්ද දේශිත කියන එක හැකියාවක් මම හිතන්නේ මේ අපේ කියවපු අය දන්නවා සහ ඉතින් මේ මෙච්චර රස කරලා කියන එකේ අනිවාර්යෙන් මේක පොඩ්කාස්ට් එක අහන කට්ටිය මේ පොත අරන් කියවන්න. ඉතින් අපි මේ පොත කොහොමද ගන්න අර මේවා ටික අපි අවසාන වෙද්දී කතා කරමු. මොකද මේ රසය යවන්න ඕනේ නෑනේ. අපි ඉන්නේ රස යන ෆ්ලෝ එකේ අපි යමු. මේකේ පොතේ ගොඩක් නිතරම කිව්ව දෙයක් සහ මම දැකපු දෙයක් තමයි මේ චංක ගැහැණියෙක් සියල්ල මුදාහරින්නේ තමන්ගේ ජීවිතේ එකම පිරිමි ආත්මයන් ළඟ විතරයි. මේක ගැන පොඩක් දේශිත කියන්නකෝ මේ පොතේ සහ ඒ පාඩයත් එක්ක සම්බන්ධ කරලා මොකද්ද මෙතන තියෙන ඇත්ත කතාව? ඔතන තියෙන ඇත්ත කතාව මෙහෙමයි හරිද? සාමාන්‍යයෙන් හිතන්නකෝ ගැහැණියක් ඉන්නවා පිරිමි ගොඩක් සමග නිදි වැදපු. නිකන් උපකල්පනය කරන්න. එතකොට ඒ ගෑණිට හම්බෙනවා ජීවිතේ හදාගන්න එක්තරා මිනිස්සෙක්. සාමාන්‍යයෙන් ගැහැණියෙක්ට ජීවිතේ හදාගන්න නම් මම විශ්වාස කරනවා ඕන කරනවා පිරිමියෙක් හොඳ. එතකොට පිරිමියෙක්ව හම්බෙනවා. ඒ පිරිමියා ඉස්සරහා මෙයාගේ අතීතය සම්පූර්ණයෙන්ම මුදා හරිනවා. සියල්ල මුදා හරිනවා කියන්නේ ඒකට. හරිද? ඊට පස්සේ ඔයා හිතනවද සාමාන්‍යයෙන් ඒ පිරිමියාගෙනුත් මේ ගෑණියට හැදෙන්න බැරුව ගියොත් ඒ ගෑණිට හැදෙන්න බෑ ආයේ. එක අවස්ථාවයි හම්බෙන්නේ පිරිමියෙක්ව හම්බෙනවා ගෑණි ගොඩක් ජීවිතේ විනාශ කරගත්ත එහෙම ගෑනු කෙනෙක්. එතකොට එයාට පිරිමියව හම්බුනාට පස්සේ ඒ පිරිමියාගෙනුත් එයාට ජීවිතය හදාගන්න බැරුව වෙන තැනකට ගියොත් එයාට අර එයාගේ අතීතයට අමතරව මේ පිරිමියත් එක්ක තිබ්බ දෙයක් ඇඩ් වෙනවා තමයි අර පිරිමියට කියන්නේ. ඔයාලට මං කියන එක තේරෙනවා ඇති. හරිද? ඒ කියන්නේ එක එක දේවල් ඇඩ් වෙනවා ජීවිතේට තව. එතකොට පිරිමි හම්බෙන්න ඒකයි හැමෝම ඉස්සරහා ගැහණියට ජීවිතේ මුදා හරින්න කවදාවත් බෑ. පුළුවන්කමක් තියෙන්නේ එකම පිරිමි ආත්මයක් ඉස්සරහා විතරයි කියලා
මම විශ්වාස කරනවා. ගැහණියෙක් හැමදේම කියන්නේ. එතෙන්ට මං හිතන්නේ පිරිමියෙක්ට සියල්ල මුදා හරින්න ගැහණියෙක් විසින් තියෙන්න ඕන එකම දේ විශ්වාසය කියලා තමයි මගේ අදහස. ඒ කියන්නේ ලස්සන කතාවක්. ඒ කියන්නේ ඒ පිරිමියත් එක්ක පිරිමියා විශ්වාස කිරීම සහ පිරිමියා කියන්නේ ගැහණිය වෙනුවෙන් කරන දේවල් මේ සියලු දේවල් මං හිතන්නේ බලපානවා අනිවාර්යෙන්. ඒක ඔව් අනිවාර්යෙන්. ඉතින් මට මේ පොත සම්බන්ධව නෙමෙයි. ඔය එක මාදරයක් කියන කතන්දරේදී ආවට දෙයක් තව පොඩි ප්‍රශ්නයක් මට කැමතියි දේශිත මේක දකින විදිහ මේ පොඩ්ඩක් දැනගන්න. මේ ෆස්ට් ලව් එක කියන්නේ මං හිතන්නේ සේහාන් සහ මම ගැන ඉතින් මේ සේහාන්ටයි මටයි සේහාන් ඉන්න තැන මට බොරුවක් කියන්න බෑ. මං ඉන්න තැන සේහාන්ට බොරුවක් කියන්නත් බෑ. එහෙනම් ඉතින් ප්‍රථම ප්‍රේම අපි දෙන්නම් විදලා තියෙනවා. දේශිතගේ ඒ ප්‍රශ්නේ අහන්න එපා කියලා ඉතින් ඒ ප්‍රශ්නේ ගැන අහන්නේ නෑ. මං හිතනවා ඒ වුණාට මේ පොතේම ලියලා තියෙන විදිහට මේ කරුණු ගලාගෙන එන විදිහට මේ හරි රසවත්ව ලියන විදිහට අනිවාර්යෙන් ප්‍රථම ප්‍රේමයක් විතර නෙමෙයි ප්‍රේම දෙක තුනක්ම විඳින්න ඇති කියලා ඒක අහන්නේ නෑ. ඉතින් මං අහන්නේ මේ ප්‍රථම ප්‍රේමය අමතක කරන්න බෑ කියලා සමාජයේ යනවනේ නිකන් පොඩි කතිකාවතක්. කොච්චර කරත් ප්‍රථම ප්‍රේමය අමතක කරන්න බෑ කියන. ඉතින් මේ දේශිත මොකද ඒ ගැන කියන්නේ? මගේ අදහස තමා ඩිරෙක්ට්ම ප්‍රථම ප්‍රේමය අමතක කරන්න හොඳම නෑ. හරිද? ඒ කියන්නේ ප්‍රථම ප්‍රේමය අමතක කළ යුත්තක් නෙවෙයි. ඒක හරි රහයිනේ. සාමාන්‍යයෙන් ඔය ප්‍රථම ප්‍රේමය කියන එක ඇති වෙන්නෙම අර මුල් අවදිය. නිකන් අර කිච කිචියක් වගේ හැමෝටම ඇති වෙන අවදියක් තියෙනවනේ. ඔය අවදිය අපි බලන්නේ නැහැ සල්ලි තියනවද? ඊට පස්සේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකක් මේ ඔය මුකුත් බලන්නේ නැහැ. කෙලින්ම ආකර්ෂණයක් විතරයි තියෙන්නේ එතකොට. හරිද? අර විවාහයක් දක්වා යන්න සුදුසු කරුණු කාරණා ටික බලන්නේ නැහැ. එතකොට එහෙම අවධියක පටන් ගන්න එකක් තමයි මේ ප්‍රථම ප්‍රේමය කියලා කියන්නේ. හැබැයි ඒක හරි රහයි. ඒක රහයි. මොකද හේතුව එතන අර මේ කෙයාරින් එක කියන එකත් 100%නේ. අනිවාර්යෙන්. මේ හැම දෙම කවර් කරනවා. මොන වැඩේ තිබ්බත් කවර් කරනවා. ඒක තමයි දැන් මේක ලෝකේ කරගෙන තමයි ඒ දෙපාර්ශ්වයම ඉස්සරහට යන්නේ. අනිවාර්යෙන්. එතකොට ඒක සාර්ථක කරගත්ත මිනිස්සුත් මම ස්පනාත් දැකලා තියෙනවා ඌ ඉන්නවා. එතකොට ප්‍රථම ප්‍රේමය අසාර්ථක වෙන පිරිසනේ වැඩි. දැන් එයාලා තමයි අපි කතා කරන්න ඕනේ. සාර්ථක කරගත්ත අයට ඇත්තටම හොඳයි. සුබ පතන්නයි ඕනේ. අරයන දෙයක් කියන්න තියෙන්නේ මෙච්චරයි. ප්‍රථම ප්‍රේමය කියන එක හැමදාටම මතකයේ තියාගන්න ඕන එකම කාරණාව තමයි නිකන් හිතන්නකෝ අපි දැන් කවදා හරි විවාහය කියන්නේ ජීවිතයේ ගැත්ත ගැඹුරු සත්‍ය අවසන් ආදරය කියන්නේ වෙනම ලෙවල් එකක් ඒක. ඒක ප්‍රථම ප්‍රේමය සහ අවසන් ප්‍රේමය කියන්නේ අහසයි පොළොවයි වගේ නිකන්. ඒක අපිට පාටම ඩිෆරන්ස්. එතකොට අපි විවාහ වෙන මනුස්සයත් එක්ක දවසක ගිහින් කොන්සර්ට් එකක් බලන්න කසුන් කල්හාර කියනවා නම් අතීතයේ පෙම්බැදි ඩියන්ටයි මා මේ ගී ගයන්නේ කියලා එදාට ප්‍රථම ප්‍රේමයේ මතකයේ තියෙන්න ඕන මම කියන්නේ. ඒක විඳින්න නම්. අනිවාර්යෙන්. අපි අතීතයේ පෙම්බැදි ඩියන් ගැන අපිට මතකයේ තියෙන්න ඕන. එතකොට මං හිතනවා ජීවිතයේ අවසන් සත්‍ය ගැඹුරු ආදරය කියන්නේ එවැනි තැනකදී අනිත් පාර්ශවයේ තේරුම් අරන් එයාගේ වින්දනයට බාධා නොකර එයාට ඒක මතක් කරගන්න දෙන එකත් මං හිතන්නේ මේ විවාහය ඇතුළේ තියෙන හොඳ මේ කාරණාවක්. ඔව් අනිකාව තේරුම් ගැනීම. මේ කියන්නේ අනිත් එක්කෙනාගේ මං කියන්නේ මෙහෙමයි. ෂෙහාන් සාමාන්‍යයෙන් අපි එක වහලක් යටිද්දී අපිට බෑනේ ඔය මතකේ ඔක්කොම සිහි කරන්න. ඔව්. හරිද? අපිට ළමයි හදුවම ළමයිගේ වැඩ තියෙනවා. ඊට පස්සේ බිරිඳගේ වැඩ, සැමියාගේ වැඩ දෙන්නට කරගන්න තියෙනවා. එහෙම කරුණු කාරණා ගොඩයි ඒක ඇතුලේ. නමුත් ඉදලා අර වගේ අවස්ථාවක පොඩි ෆ්‍රීඩම් එකක් හම්බුනහම අපිට මං හිතනවා ඒක මතක් කරගන්න අනිත් පාර්ශවෙන් නිදහසක් තියෙන්න ඕන කියලා. ඒක මතක් කරගන්න නම් ප්‍රථම ප්‍රේමය කියන එක මතකයේ තියෙන්න ඕන. මම හිතනවා ඒක මතකයේ තියෙන තරම් සුන්දර දෙයක් ප්‍රථම ප්‍රේමය කියන්නේ ඇත්තටම. කොහොම කිව්වත්. අනිවාර්යෙන්. බොහොම ස්තුතියි අතන මේ හරි ලස්සන එක කිව්වා. ඒ කියන්නේ මේ මොකද ඕක පෞද්ගලිකව මට තිබුණු පොඩි ප්‍රශ්නයක්. මට නම් ප්‍රථම ප්‍රේමය ගැන මොකුත් මේ ප්‍රසිද්ධ මාධ්‍ය මොකුත් කියන්න බෑ. වුණොත් මට මේ වීඩියෝ එක දාන්න වෙන්න සීන් එකක්. ප්‍රථම ප්‍රේමය ගැන කියන්න බෑ ශ්‍රියන්ගේ. නවතම ප්‍රේමයෙන් හින්දා. මට ඇත්තට මේ එහෙම ප්‍රශ්නයක් නෑ. මේ දවස්වල මේ ෆ්‍රී එකේ ඉන්නේ. ඉතින් අපි යමු ආපහු අපේ පාපොච්චාරණයේ දේශට. ඉතින් අපි මේ පාපොච්චාරණය ගැන කතා කරා. පාපොච්චාරණයේ මුල පිරුණේ කොහොමද කියන කතාව මම හිතන්නේ අපි අද තමයි දැනගත්තේ හරියට. මම හිතන්නේ මේ පොත කියවපු විශේෂයෙන් දේශිතගේ රසිකයෝ
ගොඩක් මේ ඒ කතාව දන්නේ නැතුව ඇති මං හිතන්නේ ගොඩක් ආසයි මේ පොඩ්කාස්ට් එක ඇහුවට පස්සේ. ඉතින් ඒ වගේම ආයෙත් මතක් කරනවා මේක පොඩ්කාස්ට් එක අහන අපේ පොත කියවන්නේ නැති අය අපේ අරන් බලන්න අනිවාර්යෙන් රෙකමන්ඩ් කරන්න පුළුවන් 100% රෙකමන්ඩ් කරන්න පුළුවන් පොතක්. මොකද මේ මම කාලෙකට පස්සේ පොතක් කියවේ. කාලෙකට පස්සේ කියන්නේ මේ සාමාන්‍යයෙන් අවුරුදු 3-4කටත් වැඩි. ඔව්. හරිද? ඉතින් මේ පොත කියවලා මට ආසයි තුන ආයෙ පොත් කියවන්න. ඇත්ත. ඉතින් මේ ඒ තරම් මේ හිතට වදින පොතක්. ඔව් ඇත්තටම. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ අපේ channel එක විශ්වාස කරනවා නම් ඒ විශ්වාස කරනටම ඔයගොල්ලෝ අරන් බලන්න අනිවාර්යෙන්. ඒ කියන්නේ ඔයගොල්ලෝ කත්තේ කියන මේවා වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඕව වර්ණනා කිරීමක් නෙමෙයි. ඒ කියන්නේ මේ අපි මේ වීඩියෝ එක කරන නිසාවත් එහෙම නෙමෙයි. ඇත්තටම අපිට පොත දැනුන නිසා දේශිතව අපි දැනුණා ගොඩක්. ඉතින් ඒ හිතත් එක්ක ඔයගොල්ලෝ අරන් කියවලා බලන්න මේ අර කලින් කතාවට හැබැයි මට අහන්න තියෙනවා ප්‍රශ්නයක්. ප්‍රශ්නේ අහන්න ගමන්නේ. ඒක මට අහන්න ඕනේ දත් හැබැයි යවුවාම නෑ ඒ උනට මට ඒක අදත් අහන්න ඕනේ. අහන්න. මොකද ඒකට හම්බුන මේ නිර්වචනේ එදත් සුන්දරයි අදත් සුන්දරයි ඒක මට අද ඇහුවත් ඒක එපා වෙන්නේ නැහැ. මේ දැන් දේශිත කිව්වනේ ප්‍රථම ප්‍රේමය තමයි හරිම සුන්දර. එතන තමයි අර කිසිම අපි දෙයක් බලපාන්න නැතුව අපි ආදරය කරන්න බලන්න නැතුව කියන්නේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් මොකුත් බලන්න අපි ආදරය කරද්දී. එතකොට දෙවනි ලව් එක සමාන දෙකෙනෙක්ගේ දෙක වෙන්න පුළුවන් 3 4 කොහොම වෙන්න පුළුවන්. දැන් කරන් යන එක වෙන්න පුළුවන්. එතකොට දැන් ඒකෙදි මේක මේ පොදුවේ ගමු හරි. හරිද පොදුවේ ගත්තාම මේ පුද්ගල මිනිස්සෙක් පළවෙනි ආදරේ නැතුව දෙවෙනි ආදරේ තුන්වෙනි ආදරේට යනකොට දේශිත අර පළවෙනි ආදරේදී කරපු තරම් ඒ ආදරේ කරන්නේ නැද්ද අනිත් කාන්තාවන්ට? නැත්නම් ඒ ආදරේ ඊට වඩා වෙනස්ද කොහොමද ඒ වෙනස? ඔයා කියන්නේ අර එතන දුන්න එෆර්ට් එක මෙතන දෙනවද නැද්ද වගේ එකක් නේද? එෆර්ට් එක සහ එතන තියෙන හැඟීම් මොන වගේද? පළවෙනි එක සහ දෙවෙනි එක. මොකද සමහර කට්ටිය ඉන්නවා පළවෙනි එකෙන් පස්සේ සම්පූර්ණයෙන් අර හැඟීම්නේ මැරිලා යනවා වගේ වෙන්න පුළුවන් කාලාන්තරයකට. ඒ දෙත් එක මම අහන්නේ අර දැන් පළවෙනි එකේදී එහෙම හොඳ මේකක් තිබිලා නැති වුණ කෙනෙක් අහිමුණ කෙනෙක් ඊළඟ එකේදී මොකද වෙන්නේ කියන එක. ඒ කියන්නේ ශහන් මිනිහෙක්ට වෙන්න හොඳම නැති දෙයක් තමයි ඔය හැඟීම් කල්ලිකුත් වෙනවා කියන කාරණාව. මම කියන්නේ පුතුන්න පිරිමියෙක්ට වෙන්න හොඳම නැති දෙයක් ජීවිතේ. හැඟීම් කල්ලිකුත් වෙනවා කියන එක. නමුත් ප්‍රථම ප්‍රේමයෙන් පස්සේ යම් කාල සීමාවකට හරි මේ ශහන් ඒක එහෙම වෙනවා. කවුරු කොහොම කිව්වා. හැබැයි ඒක යම් කාල සීමාවකට මම විශ්වාස කරනවා ඒක මුළු ජීවිත කාලෙම දක්වා එහෙම ඉන්න මිනිස්සුયો ඉන්නවා හැබැයි. හරිද? හැබැයි ඒක දේශිතේ කාල සීමාව කියන එක පුද්ගලයන් පුද්ගලට වෙනස් වෙන්න පුළුවන් නේ. ඒක අනිවාර්යෙන් වෙනස්. ඔව්. අනිවාර්යෙන් වෙනස්. මොකද හේතුව ජීවිතාන්තය දක්වා හැමින් උනුත් ඉන්නවනේ. ඔව් ඔව් ඔව්. ඒ කියන්නේ සම්පූර්ණ එකම ගැහණියෙක්පත් වෙන හැෙන පිරිමි. මම විශ්වාස කරනවා සාමාන්‍යයෙන් ගැහණියෙක්ට නම් ජීවිතේ තනි වෙන්න හරි අමාරුයි. හොදකලා වෙන්න අමාරුයි කියන එක මම විශ්වාස කරනවා පිරිමියෙක්ට සාපේක්ෂව. හරිද? එතකොට උත්තරේ ප්‍රශ්නෙට අර එෆර්ට් එක සහ අර හැගීම් කියන එක ඩිෆරන්ස් අතන තියෙන එකට වඩා මං අවසාන ආදරය ගැන කතා කරන්නද? ඒ කියන්නේ විවාහයක් දක්වා යන එක ගැනයි එකම ප්‍රේම. එහෙම කතා කරන්න. ඔව් විවාහයක් දක්වා යනවා කියන්නේ ජීවිතයේ අර සත්‍ය අවසන් ගැඹුරු ආදරය කියන එක විදිහට තමයි මම නම් ඒක අර්ථ දක්වන්නේ. එතකොට එතෙන්ට යද්දී අතන තියෙන අඩුපාඩු අරවා මේවා කියන්නේ ඔක්කොම හදාගෙන තමයි මිනිහෙක් එතෙන්ට යන්නේ. එහෙම නැත්තම් ඒකත් විවාහයක් දක්වා යන්න බෑ. අනිවාර්යයෙන්. එතකොට ඒ ආදරයේ ඇතුලේ ගොඩක් දුරට උදේට කෑවද දවල්ට කෑවද රැට කෑවද කියන ප්‍රශ්න තුන අහනවා අඩුයි. අහන්නත් පුළුවන්. නෝමලි ඒක අහන්නම කෝල් එකක් ගන්න නෑ මම හිතන්නේ. හරිද? කෝල් එකක් ගත්තොත් අහනවා ඔයා කාලා නේද? එච්චරයි. දැන් ප්‍රථම ප්‍රේමේ එහෙම නෙමෙයි. උදේට කෑවද කියලා අහන්න වෙනම කෝල් එකක් ගන්නවා අපි. ඒ කියන්නේ ඒ ප්‍රශ්නේ අහන්නම. හරිද? මම කියන්නේ මේ මං ඕවරෝල් කතා කරන්නේ මේ හැමෝම ගැනත් නෙවෙයි. හැමෝමත් එහෙම නෑනේ. අර නෝමල් සාමාන්‍යයෙන් වෙන දෙයක්. එතකොට අතන ඊට වඩා ගොඩක් වෙනස් කාරණාව. එතන ඊට වඩා දේවල් තියෙනවා ජීවිතේ අපිට කතා කරන්න. අනාගතය ගැන. ඊට පස්සේ ඒ දේවල් තමයි එතන කතා කරන්නේ. එතකොට අතන ගොඩක් බොළදයි මම හිතන විදිහට. ප්‍රථම ප්‍රේමය කියන එක ගොඩක් බොළද දෙයක්. අතන බොළදකම තියෙනවා. ආදරය ඇතුලේ අනිවාර්යෙන් බොළදකම තියෙනවා. හැබැයි අරකට සාපේක්ෂව අවසන් ගැඹුරු ආදරය තුල ඒක නැහැ. ඒ බොළදකම නැහැ. ඊට වඩා ටිකක් පරිණත මිනිස්සු තමයි එතන ජීවත් වෙන්නේ. හැබැයි
ඔතන දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන්. මං කලින් කිව්වා ප්‍රථම ප්‍රේමයකට අපි යද්දි මොකුත් බලන්නේ නැහැ කියලා. හ්ම්. හැබැයි හ්ම්. මොකුත් බලන්නේ නැහැ කියන එක ඇතුළේ නැහැ. ඒක තමයි ඇත්ත ආදරේ කියලා. හ්ම්. හරිද? හ්ම්. මොකද එතන තියෙන්නේ මම එතනදිත් ඒක කතා කරද්දිත් මම කියන්නේ ඒක ගොඩක් වෙලාවට ආකර්ෂණයක්. ප්‍රථම හ්ම්. ප්‍රේමය කියන්නේ. හ්ම්. ආදරයක් නෙමෙයි. නමුත් අර ආදරය කරන්න අවශ්‍ය අර පසුබිමත් බලලා මම කියන්නේ සිහන් අපිට ආර්ථිකයත් බලන්න වෙනවා සමහර වෙලාවට. හ්ම්. හ්ම්. ඇත්ත. හරිද? ඒක හරි. කවුරු කොහොම කිව්වත් ඒක තමයි යථාර්ථය. ඔව්. එතකොට ඒවත් බලලා ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකත් බලලා ඔක්කොම හ්ම්. බලලා එතෙන්ට අපිට යන්න පුළුවන් නම් හ්ම්. මම හිතන්නේ ඒක තමා ප්‍රථම ප්‍රේමය සහ මේක අතර තියෙන වෙනස. ඒ හ්ම්. හැමදේම බලලා හැබැයි මම විශ්වාස කරනවා ඔය හැමදේම බලන්න කලින් තමයි ආදරය කියන හැඟීම ඇති වෙන්න ඕන. අනිවාර්යෙන්ම. ඒක ඔව්. අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මොකද ඒක ඔව්. හරි ගියොත් තමයි එතනින් ඔව්. එහාට ඒ අනිත් බලන සියලු දේවල් උනත් හරියට හරියන්න සහ ඒ හැම දෙයකටම හේතුව වෙන්නේ. මොකද අනිවාර්යයෙන්. ආදරේ නැතුව අනිත් දේවල් බලලා අපිට ඒක දිගටම බෑ කරගෙන බෑ. යන්න අමාරුයි කියන එක මම විශ්වාස කරනවා. අනිවාර්යයෙන් මම පාපොච්චාරණෙත් ඒක ලියනවා මේ නූරි සම්බන්ධයෙන් ඒක ලියන්නෙම ඔව්. ආදරණීය හැඟීමක් ඇති වෙන්න යන්නේ මිලිතප්පර ගණනක කාලයක්. ඒක දනව ගන්න බෑ. ඒ කියන්නේ ඒක කාලයක් ගිහින් අපිට දනව ගන්න පුළුවන් දෙයක් නෙවෙයි ආදරේ කියන්නේ. ඒක ක්ෂණිකව ඇති වෙන්න ඕන දෙයක් කියලා තමයි මම විශ්වාස කරන්නේ. මිනිහෙක් දැක්කහම ඉතා අඩු කාල සීමාවක් ඇතුලේ ඒ හැඟීම දැනෙනවා නම් ඒක හරි. ඒක හරි. නියම. ඔව්. ඉතින් මේ අපි මේ නූරි කියන චරිතය මම හිතන්නේ ගොඩක් අය දන්නේ නැතුව ඇති මේක අහන. මම ගොඩක් ආදරය කරන චරිතය. ශෙහාන් පෞද්ගලිකව ආදරය කරන චරිතය. මං එදා ඇහුවා ඔයගොල්ලෝගෙන් මතකත් ඇති මේ චරිත වලින් කැමති කාටද කියලා. ඉතින් ශෙහාන් කැමති නූරිට මම දේශිතයි මම කැමති මේ අපි ඒවා ලොකුවට ස්පොයිල් කරන්න යන්න හොඳ නෑ. මොකද පොත අලුතෙන්ම කියන කෙනෙක්ට නම් ඇහිලා තිබ්බත් එතකොට මතක් වෙනවා අපි කිව්වා කියලා. ඉතින් මේ එතකොට මේ තවත් දෙයක් තමයි මේ මට තියෙන දැන් අපි මේ පොත මම කියව්වා. පොතේ ඇත්තටම මේ ලස්සන දෙයක් වුණා. ඇත්තටම මේ මතකයි අපි මම මේ කලින් පොඩ්කාස්ට් එක තීති කියලා බලලා ඉතින් අපි අහන මුලින්ම අහන කට්ටිය නෑ. ඇත්තටම අපිට කලින් රෙකෝඩ් කරපු එකේ පොඩි ඔඩියෝ ප්‍රශ්නයක් වෙලා අපිට මේ ඒක පබ්ලිෂ් කරන්න බැරි වුණා. ඊට පස්සේ තමයි මේක රෙකෝඩ් කරන්නේ. ඉතින් මේ ඔය පොත මට කියවන්න හම්බුනේ අපි ඉරිදා දවසක තමයි මේ පොත අපි මේ පොඩ්කාස්ට් එක කරේ පළවෙනි එක. එතකොට මේ සෙනසුරාදාට තමයි මම පොත කියන්න පටන් ගත්තා. කොහොමද පොතේ පිටු 160න් පිටු 145ක වගේ කියවල හිටපු තැනක තමයි මම හිටියේ. ඉතින් මේ අවසානයේ මම දැනන් හිටියේ නෑ. ඔව්. ඉතින් මේ අවසානයේ මම දැනන් හිටියේ නෑ. ඊට පස්සේ පොඩ්කාස්ට් එක ඉවරලා රෑ වුණා ඉරිදා මම ඊට පස්සේ කැම්පස් එකට ගියා. ඊට පස්සේ සතියේ කියන්නේ ඊට පස්සේ සතියේ මම ගෙදර එන්න තමයි මට පොතේ ඉතුරු ටික කියවන්න පුළුවන් වුණේ. මං කියන්නේ නෑ මේ ස්පොයිල් කරන්න හොඳ නෑ. ඉතින් මේ අනපේක්ෂිත හරිම අනපේක්ෂිතයි මේ වැඩේ. හරිද? ඉතින් මම TikTok එකේ දැක්ක මේ ළඟදී මං හිතන්නේ ඊයේ හෝ පෙරේද දැක්ක මේ කොල්ලෙක් වෙන්න ඕනේ මේක දාලා තිබ්බේ හරිම මේ ඒක නිකන් ඒ කියන්නේ පොත කියවද්දී වශී වුණා ඒ චරිතයට මේව වුණා ඇයි එහෙම ඉවර කරේ වගේ කියලා එකක් එවල තිබ්බ එකක් TikTok දාලා තිබ්බා මං හිතන්නේ දේශිත. ඔව්. ඔව් මතක ඇතිනේ. ඔව් මතකයි. හරි. ඉතින් මේ ඒ තරම් ඒකයි මං කිව්වේ මේ මාර හිතට වදිනවා ඒ කතන්දරේ. ඒක දැන්නම අනිවාර්යෙන් කියවන්න ඕනේ. හරි. ඉතින් මේ අපි දැන් ගොඩක් දේවල් ගැන කතා කරා මේ අසම්මත දේවල් ගැන කතා කරා, ලව් කැටගරිස් ගැන කතා කරා. ඊට පස්සේ කාලයක් ඇද්දි විනාශ වෙන ඒවා, ප්‍රථම ප්‍රේමය ගැන කතා කරා. ඒ හැමදේම ගැන කතා කරා. ඉතින් මේ එතකොට තව මොනවද කියන අපිට කතා කරන්න ඉතුරුලා තියෙන්නේ මේ සම්බන්ධයෙන් මේ කියන්නේ ගොඩක් දේවල් තියෙනවා. තව ප්‍රශ්න අහනවා නම් අපිට තව මේක පොඩ්කාස්ට් එක නොනවත්තා කරන්න ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ දැන් අපි මට පොඩ්ඩක් දේශිත මම හරි කැමති අහන්න මේ දැන් ඔයාගේ මේ ගොඩක් ආදරේ පැත්තකින් තිබොත් ආදරේ පැත්තෙන් කියන්නේ වෙන පැත්තක් ගොඩක් අහන්න කැමති දේශිතගේ මේ පොත් ලියන්න පටන් ගත්තේ ඒ සම්බන්ධ බෑග්ග්‍රවුන්ඩ් එක කොහොමද එන්නේ කොයි කාලේ වගේද ඊට පස්සේ ඔයා ඒකට ආසාව පොඩි කන්දන් තිබුණ දෙයක්ද ඒක පොඩ්ඩක් කියන්න මම ආසයි ඒක දැනගන්න. ඇත්තටම නැහැ පොඩි කාලේ ඉඳන් තිබ්බ දෙයක් නෙවෙයි. මේක මට ආభాෂය කියන එක එන්නෙම ජීවිතේ ලැබපු අත්දැකීම තමයි ඒක කෙටියම කිව්වොත් අත්දැකීම් තමයි මෙතෙන්ට මේ මාව ගෙනාවේ. මම ලියන්න ගත්ත කාල සීමාව කැම්පස් එක ෆස්ට් ඉයර්ම තමයි. මේ කැම්පස් එකකම් මම කවියක්වත් ලියපු මිනිස්සෙක් නෙවෙයි.
ලියපු හරි. පළවෙනි කවියත් මට මතකයි මේ අහසක් දොඩමළු වෙයි කියලා ඒ කියන්නේ වැස්සක් ගැන අහසක් දොඩමළු වෙයි කියලා අහසින් වැටෙන වැස්සක් ගැන මුලින්ම කවි පන්තිය මම ලියන්නේ ඒක ලියලා එතනින් අර කට්ටිය එක එක ඒවා කියනවා දැන් ලියන්න ඒ එතනින් ලැබුණු පන්නරේ තමයි පොත් දෙකක් අද ලියලා ඉවර කරගෙන තියෙන්නේ අත්‍තරම. හරි. ඔව්. හරි. ඔව්. එතකොට එතනින් පස්සේ ඔයා පටන් අරන් මේ තවත් මේකේ මම හිතන්නේ ඉස්සරහට දිගටම ඔයා කරගෙන යයි සහ පාපොච්චාරණය මම හිතන්නේ ඊටමත් සාර්ථක වුණා නේ. ඒක අතිශය සාර්ථකයි. ඒ කියන්නේ ඔය අර දැන් ටිකකට කලින් කිව්වේ එදත් ඒ අහලා තිබ්බා ඇයි ඒක එහෙම අවසන් කරේ කියලා. මට ඇත්තටම මම ඕක අවසන් කරන්න ගියේ ඔහොම නෙමෙයි ඔය තවත් දුෂ්ට විදිහට. ඒ කියන්නේ ඒක මං අර මේ පොඩ්ඩක් සාන්ද්‍රණය අඩු කරලා තියෙන්නේ. ඊටත් වඩා දුෂ්ටක විදිහක් තියෙනවා නේද? විදිහක් තියෙනවා. ඒ කියන්නේ මේ දැන් අර ඒක ස්පොයිල් කරන්න බැරි හින්දා මට මෙතන ඒක කියාගන්න විදිහක් නැහැ. මේ නැත්තම් ඒකේ ඔහොම නෙමේ අවසන් කරන්න ගියේ. මම ඇත්ත කතාව ශ්‍රේහන්තංක මේ ලෝකෙ මිනිස්සු මොන මගුල කිව්වත් දුකට හෙන ආසයි. ඔව්නේ. කියන්නේ ආසයි ආසයි. ඒකනේ දැන් ඔල්ලේ ප්‍රථම ප්‍රේමේ නැති වුණාට පස්සේ ඇත්තටම පොඩි අඩියක් ගහලා ඒක ගැන පොඩ්ඩක් සිහි කරන්නේ නැද්ද? ඒකෙන් ආතල් එකක් ගන්නෙම නැද්ද? ගන්නවනේ. අනිවාර්යයෙන්. එතකොට ඇත්තටම මේ මිනිස්සු දුකට ආසයි. ඔය කවුරු කොහොම කිව්වත් පොතකින් උනත් මිනිස්සු අවසානයේ බලාපොරොත්තු වෙන්නේ මහා ලොකු සතුටක් නෙමෙයි. කොච්චර කරත් අර දැන් මෙහෙම හිතන්නකෝ ඔය ප්‍රශ්න ඔහොම අහන්නෙත් මම ඒක එහෙම ඉවර කරපු හින්දානේ. හරිද? එතකොට සතුටු හිතන විදිහට ඉවර කරා නම් හරි අවුලක් නැහැ. ෂේප් ආයෙ මුකුත් මාත් එක්ක කතා කරන්නේ නැහැ මිනිස්සු. ඒක ෂේප්. නෑ. හරිද? ලල් එකක් නැහැ. එතකොට මම ඒක එහෙම නෙමෙයි මං ඒ කියන්නේ අර හැබැයි මට මෙහෙම දෙයක් කිව්වා පේරාදෙනියම මේක සෝදුපත් බැලුවේ මේ අමාලිනි සංසලා අමාලිනි සංසලා මාත් එක්ක කියනවා අයියේ මේක මෙහෙම ඉවර කරන්න එපා මේක දුක විතරමයි පොත ඇතුලේ දිගටම වෙනසක් කරන්න යා මට ඉල්ලීම කරන්න ඇත්තටම ඊට පස්සේ මම බලනවා මොකද්ද කරන්න පුළුවන් වෙනස කියලා බලලා දුකයි සතුටයි කියන දෙකම අවසානයේ පොත ඇතුලේ මම දෙනවා ඊට පස්සේ එක පැත්තකින් දුකක් තව පැත්තකින් සතුටක් මම මේ කියන එක වලට තේරෙනවා ඇති අනිවාර්යයෙන් පොත කියපු අය හැටියට. ඔව් ඔව් ඔව්. ඒ කියන්නේ හරි හරි. ඔව් සමබරව දෙනවා. හරි හරි හරි. මේ හරි පැහැදිලි. චංක දැන් මේකේ කතාවේ පවචරණී කියන මේ කතාවේ අපි කවුද මේකේ රාජ්‍යයා කතානායකයා ගරුක සේනාධිරට මේ හමු වන කාන්තාවන්. හරි. චුට්ටි පැංචි ඊට පස්සේ නූරි නේරි මේ ඔය චරිත කතා කීපයක් තියෙනවා. ඒ චරිත කතාවට ආවේනික සහ ඒ ගරුකට ඒ කතා තුනේ සිද්ධ වෙන දේවල් ගොඩයි කතා කරන්න බැහැ මෙතන සහ අපි කියන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ මොකද පොත කියවන්න ඕනේ කරාම. නමුත් දැන් ඔතන තියෙන චරිත අතරේ ඔයාලට පොත කියවනකොට මේ පොත කියවන් යනකොට ඔයාලට මැවුන දැන් අපි පොතක් කියද්දි මවා ගන්නවනේ සිද්ධා මේ දැන් අපි කලින් කිව්ව අර අග්නිදිග මුදු වෙරළ අපිට මැවිලා එතන කතාවත් එක්ක මේ කතාව මැවිලා ගියා කියලා. එතකොට මේ චරිතත් එක්ක ආගේ හිතේ මැවුන අර වා හිතින් නිර්මාණය කරගත්ත ලස්සනම කෙනා කවුද මේ චරිත අතරින් ඔයාලට දැනෙන්නේ? මෙහෙමයි ලස්සන කියන එක උතන මේ කොල්ල බල ලස්සනව දෙක තුනක් තියෙනවා. ඇද්ද ප්‍රදේශිත. ඔව් අනිවාර්යයෙන්. ඉතින් මේ පොතේ එක තැනක සඳහන් මට මතකයි මේ ගරුක සේනාධීර චුට්ටිය ගෙදර යනවක් දවසක මේ අම්මා හරිම කෑම වේලකට එන්න කියලා එදා ඒ චුට්ටිය ඇඳන් ඉන්න විදිහ ගරුක ඔව් ඒකත් මට ගොඩක් දැනුණ දෙයක්. පොතේ බලාපොච්චාරණය කරලා තිබ්බ විදිහත් මට මතකයි. මටත් මතකයි. ඒ සිද්ධියේ පාදකොට තමයි මම දැන් මේ ප්‍රශ්න අහන්නේ. හරිද? ඊට පස්සේ ගරුක නූරිව හම්බෙන්න මුහුදු වෙරළට කියපුවාම දැක්ක පළවෙනි දේ ගැන කියපු දේ මුහුදු දිහා බලන් ඉන්නවා, හස දිහා බලන් ඉන්නවා යමක්. ඒවත් මතකයි. එතකොට පැංචි ගැන කියලා තියෙන දේවලුත් මතකයි. ඉතින් මේ ඒ කියන්නේ එකපාරයි පොත කිව්වේ. හැබැයි ඒ දේවල් මාර විදිහට වැදුනා. එතකොට මේ ලස්සන රූපයත් බලනවා. ඒ කියන්නේ පංච කල්යාණය කියලා අපි කියනවා. ඉතින් මේ හැමදේමත් එක්ක මම හිතනවා මේ මට වැදුනේ නම් මේ මගේ මිනිසුන්ගේ ටයිප් වෙනස්නේ. පැංචිව තමයි ටිකක් මට ගැඹුරට වැදුනේ. ඒ කියන්නේ රූපය තියෙන්නේ. රූපේ නෑ මං අහන්නේ රූපෙන් පමණයි. සුන්දරත්වය. හරි සුන්දරත්වය. මම හිතන පැංචිව වැදුනා. ඒ කියන්නේ මෙතන සුන්දරත්වය කියන එකෙන් ඔයා අදහස් කරන්නේ දැන් ඔයා ආස කරන වගේ හිතේ තියෙන සුන්දරත්වයක් තියෙනවනේ. ඒ ටයිප් වෙනු ඔයාට පැංචි වැදුනා. පැංචිගේ ඒ පොතේ විග්‍රහ කිරීම අනුව ඔයාට දැනුනේ පැංචි.
දේශිත මම හිතන්නේ මේ ප්‍රශ්න අහන එක හරියද මන්ද නමුත් දේශිත මේක ලියද්දි මොකක් හරි හිතේ තියාගෙන ලියන්න නැත්නම් අනිවාර්යෙන්ම ඒතර මෙතනදී දේශිත දකින්න විතර සුන්දර කාන්තාව කවුද මේ චරිත අතරින් ඒ කියන්නේ මෙහෙමයි ඕකේ පැංචි ඇරුණහම අනිත් හැම චරිතයක්ම මේ මිහිපිට ජීවත් වෙන මම මවාගෙන ලියපු ඇත්ත මනුස්ස චරිත. ඒ කියන්නේ සිදුවීම් ඇත්ත නෙවෙයි. සිදුවීම් මං දැන් ඔයාලට මං කලිනුත් කිව්වේ අර පොකට් මීනොත් පොට මේ සම්බන්ධ දේ. එතකොට ඒකට මට හම්බුණා කියලා එතනින් එහාට දැන් පොතේ ලියවිච්ච හැමදේම උන්නේ නැහැ. එතන පරිකල්පනයක් නෙවුනේ. හැබැයි මට දැන් නූරි කියන්නේ එතකොට මම ඒ අක්කව මවාගෙන මම ලියනවා. මේ කළමනාකරන පීඨේ ඒ අක්කව මවාගෙන මම ඒ චරිතේ ගොඩ නගනවා. ඒ වගේ කුට්ටි ඊට පස්සේ නේරි මේ හැම චරිතයකටම ඉන්නව ඇත්ත මනුස්ස රූපයක්. හරිද? ඒකත් එක්ක මට ඒක ලියාගන්න හරි පහසු වෙනවා. සමහර වෙලාවට මම නේරි කියන චරිතෙත් එක්ක මම අදටත් කතා කරලා නැහැ. හරිද? චුට්ටි කියන චරිතෙත් එක්ක මම පෞද්ගලිකව කතා කරලා තියෙන කෙනෙක්. මම මේ වෙච්ච සිදුවීම් ගැන නෙවෙයි මම මේ කියන්නේ ඒ චරිත ගැන. එතකොට සිදුවීම් ඇත්තටම පරිකල්පනයක්. නේරි එක්ක මම අදටත් කතා කරලා නැති මම දැක්ක විතරක් කෙනෙක්. එතකොට ඒක මට දැකීම පමණක් පහසු වෙනවා. ඒක එතනින් පරිකල්පනය කරන්න. හැබැයි පැංචි කියන්නේ තනිකරම මගේ චොයිස් එක. හරිද? ඒ චොයිස් මට පැංචි කෙනෙක් අමුතුවෙන් මනුස්ස රූපයක් අවශ්‍ය නැහැ. මගේ ඔළුවේ මෙයා. එතකොට එතනින් එහාට මට ඒක පරිකල්පනය කරන එක ඇත්තටම අමාරු වැඩක් නෙවෙයි. මොකද මේ ලෝකේ ගොඩක් ස්ත්‍රීන් හම්බුණු පුරුෂයින්ට ගෑනු හම්බෙලා නැහැ කියලා මම විශ්වාස කරනවා. පැංචි කියන්නේ ගෑණියෙක්. ඔව්. ඉතින් මේ කාල වේලාවත් යනවා. ඉතින් මට ඒකට උත්තර දෙන්නත් ඕනේ. ඔව් අතර අපි ශිහාන්ගේ ඇහුනේ ශිහාන් අසාධාරණයක් කියලා ඇහුවේ නැත්නම් ශිහාන් කැමතිම චරිතය. ඔව් දන්නවා. මම කැමති දේශිතත් දන්නවා මම කැමති නේරිට. නූරි කියන චරිතෙට හැබැයි මම ඇත්තටම මේ කතාව හිතුවේ අන්තිමේට පොත කියලා ඉවරලා මේ ගරුක සේනාධීරයට මෙහෙම වුණා නම් නූරිව හම්බෙලා නූරි තුලින් පැංචිගේ දේවල් කියන්නේ මේ පැංචිගේ දේවල් නූරිට වෙලා ඔන්න ඔය ටික හම්බෙලා හැබැයි අන්තිමේට නූරිව මේ ගරුක සේනාධීරයට හම්බුණා නම් හරිම සුන්දරයි ගරුක සේනාධීර කතාව කියතවනේ මම ඔය පොඩි පරිකල්පනයක් මේ එක එක කියන්නේ කතාව කියවන් යද්දි ගොඩා අවසානයේ විවිධ විදිහට මැවෙනවා එක එක තැන්වලදී. ඔව් ඔව් මාර වටිනවා. ඒ කියන්නේ අපි පොත කියවන් යද්දි අර ෆ්ලෝ එකක් යනවා නෙමෙයි අපිට නිකන් මෙහෙම වෙයිද කියන අපේ ඉමේජිනේෂන් ලෙවල් එක මාර විදිහට උඩට යනවා. ඉතින් මේ අනිත් එක මට මේ තව දෙයක් මතක් කරන්න ඕන. ඒ කියන්නේ දැන් ඔය පොත ඇතුලේ ගොඩක් අය හිතන්නේ මේ ආදරය කියන දේ නිකන් විකෘති කරා වගේ කියලා හිතෙන්න පුළුවන්. මට කවුරුත් එහෙම කිව්වේ නැහැ. නමුත් මට මේක හිතුණා. හරිද? මම හිතුවා කවුරු හරි මට මෙහෙම කියයිද දන්නේ නැහැ නිකන් ආදරය කියන දේ විකෘති කළා වගේ හැඟීමක්. එයිද දන්නේ නැහැ මට මේ චෝදනාව කියන එක. නමුත් මම අවසානට ඒක හිතනවා. මම ඒක සාධාරණීකරණය කරනවා. නූරි තාමත් ගරුක සේනාධිරයෝ නෙමෙයි බලන් ඇති. හරි. ආදරය කියන දේ සාධාරණී කරන්න පුළුවන් එකම චරිතය පොත ඇතුලේ නූරි. ඔව් නමුත් දේශිත මම ඔයා එහෙම හිතුවට ඔය පොතේ සිද්ධ වෙලා තියෙන සියලුම සිද්ධාමයන් එක පුද්ගලයෙක්ට ওই සිද්ධාමයන් ටික නොවෙන්න පුළුවන්. නමුත් මේ සියලුම කතා මම මේ සමාජයේ දැකලා තියෙනවා. ඒ නිසා සමාජයේ ලොකු පණිවිඩයක් ගේන්න පුළුවන් කතාවක් තමයි මේ කතාව. ඉතින් මේ ඔව් ඉතින් අර මම කලින් මතක් කරාගේ අපිට ලොකු කාල වේලාවක් ගන්න බෑ ඔඩියෝ පොඩ්කාස්ට් එකක් කරන නිසා ඉතින් මම කැමතියි දැන් අපි ආදරය ගැන ගොඩක් කතා කරලා එක තැනකට ආවා. ඒ කියන්නේ නූරිට දැන් ඔය කතා දන්නේ කිව්වොත් එimhe නූරි කියන චරිතයේ ගල්කු සේනාධීරය දැන් හමු වෙලා නැහැ කියලා මේ කතාව අහන් හිටියයි දන්නවා. ඉතින් ඒ කියන්නේ විරහවක් නේ තියෙන්නේ. ඉතින් ඔතන මේ විරහව ගැන කතා කරද්දී එන ලොකුම චරිතය තමයි නිකේතනා මහානා. ඉතින් මේ එයා කරගත්ත දේ ඒක අද කාලයට ඉතින් මම දන්නේ මේ අපිට පස්සු එන ජෙනරේෂන් මේක නිකන් ට්‍රෙන්ඩ් එකක් කරගෙනද කියලා ඒ වැඩේ. ඉතින් මම කැමතියි අපි අවසානයක් වෙන්න යන වෙලාවේ අපිට දේශිතකින් දෙයක් දැනගන්න මේ වෙලාවේ අනිවාර්යෙන් ඉන්නවා වෙන්න පුළුවන්. තමන් ආදරය කරපු ආදරේ නැති වෙලා අපි කැම්පස් එකේ භාෂාවෙන් කියනවා ඩිබ ගහලා ඉන්නේ ඉන්න පුළුවන්. ඉතින් බූට් එකක් කාලා ඩිබ ගහලා ඉන්නේ ඒ කියන්නේ එහෙම කතා කරනවා නම් එහෙම නැත්නම් ඇත්තටම දුකෙන් ඉන්න කරගන්න දෙයක් හිතාගන්න බැරුව ඉන්න සංකාව ඊට පස්සේ විෂාදයේ වගේ තත්ත්ව තියෙන
ආතතියෙන් ඉන්න මිනිස්සු ඉන්න පුළුවන්. ඉතින් මං කැමතියි මේ දේශිතකින් අවසාන වශයෙන් දවසේ ඉවර වෙද්දී මේ ඒ වගේ කට්ටියට පොඩ්ඩක් කතා කරන හොඳයි කියලා අපි මේ ආදරය ගැන විතරක් කතා කරලා මදි මේක ඒ වගේ කට්ටියත් අහන්න පුළුවන්. මොකද ඒ කට්ටියත් ආදරය කියන මාතෘකාව ඇතුළෙම ඒ කියන්නේ එකම කාසියේ දෙපැත්ත වගේ ආදරය විරහය කියන්නේ. ඉතින් කැමතියි දේශිත මේ මං ඒ කට්ටියටත් යමක් ඔයා කියනවා නම් අද දවසේ අනිවාර්යෙන් ඒ ප්‍රශ්නය ඇහුවට ගොඩක් ස්තුතියි ෂයන් ඔයාට. මොකද මේ කියන්නේ ඒකට දෙන්න උත්තරයක් තියෙන හින්දා. ඔව්. ඇත්තම විපාදය දැන් මිනිහෙක් සුයිසයිඩ් කරගත්තාම එච්චර මෝඩ උනේ ඇයි කියන එකනේ සමාජය දෙන එකම උත්තරේ. ඔව්. නමුත් ඒ ඔව්. පුද්ගලයාගේ මට්ටමින් බැලලා බලනකොට ඒක හරිම සාධාරණයි කියලා තමයි මට නම් හිතෙන්නේ. හරිම කියන්නේ චංක ඇත්තටම අපිට ඇගිල්ල දික් කරන්න බෑ. බෑ අන්න ඒකනේ. මොකද මං හොඳට ඕක අධ්‍යයනය කරලා තියෙනවා මේ සුයිසයිඩ් කරගන්න හිතන මිනිස්සෙක්ට අවසානට එයාට දැනෙනවා සිතුවිල්ලක් දැන් මම මැරෙන්න ඕන කියලා. මම මේ සුයිසයිඩ් කරගන්න ගියපු මිනිස්සුත් එක්ක ගනුදෙනු කරලා තියෙනවා. මම කවදාවත් කවුන්සලින් කරලා නැති වුණාට මම කවුන්සලින් දීලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. හරිද? මම මේ පිටකේ මට සබ්ජෙක්ට් එක ගැන දැනුමක් නැහැ. හැබැයි මිනිස්සු කතා කරලා තියෙනවා මේ ප්‍රශ්න ගැන. එතකොට මම එහෙම එක්තරා මිනිස්සෙක් මාත් එක්ක කතා කරනවා. එයා 3 පාරක් මැරෙන්න ගිහින් තියෙනවා. එතකොට ඒ කතා කරපු දේවල් වලින් මම දෙයක් කියන්න යන්නේ සමාජයට මිනිහෙක්ට ඒ සිතුවිල්ල මැරෙන්න ඕන කියන සිතුවිල්ල ආවට පස්සේ එයාට කවදාවත් ජීවත් වෙන්න ඕන කියන සිතුවිල්ල එන්නේ නැහැ එතෙන්ට නෑ මං තව එක මොහොතක්වත් ජීවත් වෙන්න ඕන කියන එක එන්නේ නැහැ එයාට එන්නේ දැන් මම මැරිය යුතුයි හරිද එතකොට එයා ඒකට සුදුසු පසුබිම ඔක්කොම හදා ගන්නවා අවසානයේ එයාට දැනෙනවා හැඟීමක් මං සියල්ලෙන් නිදහස් වෙන්න යන්නේ කියලා දැන් මම මගේ ප්‍රශ්න ඔක්කොගෙම මම නිදහස් වෙන්න යන්න ඕනේ කියන අර චිත්තාලම්බන ප්‍රීතිය තමයි යාට ඇති වෙන්නේ. එහෙම නැත්නම් මරණය පිළිබඳව බයක් මේක වේදනාවක් වෙයි කවදාවත් දැනෙන්නේ නැහැ යාට. එයාට සම්පූර්ණ යාට එන හැඟීම මෙච්චරයි මම ඔක්කොගෙම නිදහස් වෙන්න යන්නේ මට සතුටක් ලැබෙන්න යන්නේ. එතකොට මිනිස්සු සතුටක් ලැබෙන්න යන ඕනම දෙයක් කරනවනේ ෂෙහාන්. ඔව්. එතකොට එයාගේ ජීවිතේ විනාශ කරගන්නවා. ඒක දැන් ඒවලේ මට කියලා තියෙනවා ගොඩක් අය ගොඩක් එහෙම මැරෙන්න යන අවස්ථාවල යාළගේ අම්මගෙන් යාළට ඇමතුමක් ලැබිලා තියෙනවා කියලා. හරිද? එහෙම නැත්නම් ළඟ පාර්ශවයකින් කාගෙන් හරි. ඒ ඇමතුම ලැබෙද්දී එන කේන්තිය එයාගේ ජීවිතේ කවදාවත් එයාලට දැනලා නැහැලු. ඒ ඇමතුම එද්දී යාළට දැනෙන කේන්තිය ඇයි මාව වළක්වන්නේ කියන දැනෙන හැඟීම ඒක කේන්තියක් බවට පත් වෙනවලු. ඒ කේන්තිය ජීවිතේ කවදාවත් දැනිච්ච නැති, ලැබිච්ච නැති කේන්තියක්ලු. එච්චරටම එයාට මැරෙන්නයි ඕන. එතකොට මට දෙන්න තියෙන එකම උපදෙස විෂාදයේ තියෙන මිනිස්සෙක් ගැන විෂාදයේ තියෙන මිනිස්සයාට නෙමෙයි මම මේ අවවාද දෙන්නේ. ඒ මිනිස්සු ළඟින් ආශ්‍රය කරන අයටයි මම මේක දෙන්නේ. ඒ කියන්නේ මේ මිනිස්සුන් හොඳට බලා ගන්න. ඇත්තටම පව්. ඒ කියන්නේ හැම තිස්සෙම තමන්ගේ ළඟින් ඉන්න මිනිස්සයා ගැන පට්ට අවධානයෙන් ඉන්න. ඒ කියන්නේ පට්ටම අවධානයෙන් ඉන්න. ඒක මම තරයේම කියන්න ඕන. මොකද කැම්පස් හොස්ටල් වල ඕන තරම් අපි අහලා තියෙනවා මේ ළඟදි වයිබර් යුනිවර්සිටි එකේ වුණා දෙයක් ඒත් ටෙක්නොලොජි ෆැකල්ටි එකේ කොල්ලෙක් බෙල්ල වැල දාගෙන මැරෙනවා කැම්පස් එක ඇතුළෙම හරිද එතකොට ඒ කොල්ලා ගැන ඒ රූම් එකේ අනිත් තුන් අවබෝධයෙන් හිටියනම් මං හිතනවා ඒක වැලක් වෙයි කියලා හරිද එතකොට අග්නිදික යුනිවර්සිටි ඒක මේකේ මට එහෙම දෙයක් ආරංචි වෙලා නැහැ අපේ කැම්පස් එකේ මේ ළඟකදී නමුත් කැම්පස් වල ඕන හැටි එහෙම දේවල් එනවා ෂෙහාන් මම කියන්නේ තමන්ගේ අර ළඟින් ඉන්න පාර්ශවය ඒක ගැන අවධානයෙන් ඉන්නවනම් ඒක තමයි වටින්නේ. මොකද විෂාදයේ තියෙන කෙනෙක්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඇත්තටම පව් තියෙන්න ඕනේ අනුකම්පාවක් මේ මිනිස්සු ගැන. එහෙම නැතුව මිනිස්සු සුයිසයිඩ් කරගන්නේ මෝඩකම් නිසා නම් නෙවෙයි. පැහැදිලිවම. මොකද මගේ පොඩ්කාස්ට් එකක් තියෙනවා මේ ડિප්‍රෙෂන් ගැන කරපු එකක්. මම ඒ තුලින් ගොඩක් දේවල් දැනගත්තා මේ. ඉතින් අතර මේ මම හිතන්නේ ඔය විසයිට් එක සම්බන්ධව ඔය වගේ දෙයක් මම හැම පරිවෙනසාව කියන්නේ මේ ඔය මිනිස්සුන් අවසානයේ දෙන්නේ මම දැනන්නේ මට ඔව් ඉතින් මේ හරි හොඳ දැනකට මම හිතනවා අපි අද දවසේ ඇවිල්ලා දිගු ගමනක් ඇවිල්ලා හොඳ දැනකින් අපි මේ අද දවසේ නිමාවක් දකින්න යන්නේ. ඉතින් අපි අද දවසේ නිමා වුණා කියන්නේ මේක හැමදාම නිමා වෙනවා නෙමෙයි. ඉතින් අපි දේශ ප්‍රමෝද් එක්ක තවදුරටත් අනිවාර්යයෙන් සම්බන්ධතාවත ගන්නවා. තව ඔඩියෝ පොඩ්කාස්ට් ඉස්සරහට වීඩියෝ පොඩ්කාස්ට්. මොකද මම හිතනවා දේශ ප්‍රමෝද් මේ පාපොච්චාරණය කියන පොතෙන් දේශ ප්‍රමෝඩ්ට ආපු ඒ ප්‍රතිචාර වගේම මේ ඒ පොතට ලැබෙන ප්‍රතිචාරات එක්ක මම හිතන්නේ මේ මම දකින විදිහට අනිවාර්යෙන් මේ ඔබ දේශිත ඔබ මේ තව ගොඩක් පොත් ලියන්න ඕන සමාජයට දෙන්න ඕන. ඒ හැම පොතකම අනිවාර්ය රසිකයෙක් විදිහට මාත් ඉන්නවා ෂෙහනුත් ඉන්නවා. අනිවාර්යෙන්ම මතක් කරලා අපිට නිර්මාණය
අපිත් එකත් බෙදාගන්න. ඉතින් මේ අවසාන අවසාන මොහොතේ ඔව් කියන්න. මේ කොල්ල දෙන්නෙක් විදිහට ඔයාලා දෙන්න ඇත්තටම මේ කරන දේ ගැන මට පොඩි වචනයක් කතා කරන්න වුණා. අනිවාර්යෙන් බොක්කින් කතා කරමු. කියන්නේ මේකේ මම ඕන තරම් යුනිවර්සිටි උන්ව ආශ්‍රය කරන එකෙක් මම අනිත් කැම්පස් වල. ඔව්. මම දන්නවා ඒ කියන්නේ යුනිවර්සිටි ඇතුළේ ඉඳගෙනත් මං දෙමපියන්ගේ සල්ලි නහත්ති කරගෙන පිස්සු කෙලින උන්නේ වැඩි බහුතරය. ඔව්. එතකොට ඒත් එක්ක මම හිතන්නේ ඔයාලා දෙන්නම ටියුෂන් උත් කරනවා මම හිතන්නේ. ඔව්. ඒක දෙන්නම් මට කිව්වා මං හිතන්නේ මේ ඔය අපි දෙන්න අපි කතා කරද්දි. කතා කරනවා. ඔව්. මම දැන් ක්ලාස් එකේ ඉන්නේ මම දැන් ක්ලාස් එකේ ඉන්නේ කිය මට එහෙම කියලා තියෙන හින්දා මම කිව්වේ. එතකොට මම කියන්නේ අර ගේමක් ගහගන්න උත්සාහ කරන කොල්ල දෙන්නෙක් කියලා තමයි මට ඔයාලා දෙන්න ගැන තේරුනේ. එතකොට ඔව් මට හිතෙනවා ඒක පට්ට ඒ කියන්නේ අද සමාජෙ ගොඩක් අපේ වයසේ අපි ඔයාලා එකම ජෙනරේෂන් ලොකු වෙනසක් නැහැ. ඒ වයසින් උන් ගොඩක් කෙලින්නේ පිස්සු. ඒකත් එක්ක මෙහෙම දේවලුත් කරද්දි සමාජයටත් දෙයක් දීගෙන ඔයාලත් දෙයක් අරගෙන මේක ඔයාලත් ගේමක් ගහගෙන මේක ගොඩ නැගෙන්න යන ජීවිත දෙකක්. එතකොට මට ඇත්තටම මේ සතුටුයි මේ කරන වැඩේ ගැන. මෙතනින් එහාටත් මේ වැඩේ ගොඩක් ඉම්ප්‍රූව් කරගෙන යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා එහෙම පුළුවන් වෙන්න කියලා. අනිවාර්යෙන් පුළුවන් වෙයි. මේ ඔයගොල්ලෝ දෙන්න ගැන පට්ට සතුටුයි. බොහොම ස්තුතියි දේශිතු මේ කියන්නේ ඇත්තටම හරිම සතුටුයි. මේ ඉතින් කමෙන්ට් එකට අපි විතරක් නෙමෙයි මම හිතන්නේ අපිට වඩා ලොකු ගේමක් ගහලා තියෙනවා දේශිත. ඒ කියන්නේ විශේෂයෙන් මේ කියන්නේ පොතක් කියවලා රසින එක හරිම සුන්දර දෙයක්. හැබැයි මම හිතන්නේ මේ ඒ සුන්දර පොතක් ලියන එක ගොඩක් අමාරු දෙයක් කියලා මම හිතන්නේ. ඉස්සරහ නිර්මාණ තවත් කරන්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා හදවතින්ම. අනිවාර්යෙන්. අලුත් නිර්මාණ සමාජයට දෙන්න අලුත් දෙයක් කරන්න සමාජයේ පෙරලියක් කරන්න අපි එකතු වෙලා කරමු කියලා කියනවා. අනිවාර්යෙන්. එකතු වෙලා වැඩ කරමු ඉස්සරහට. අනිවාර්යෙන්. ඔව්. ඉතින් මේ අපි ඉතින් අද කර එපික් ටොක් ඔඩියෝ පොඩ්කාස්ට් එකේ සීසන් 1 එකේ පළවෙනි එපිසෝඩ් එක. ඉතින් තවත් මේ වගේ ආදරය, විරහව, ඒ වගේම තව සමාජයේ කතා වෙන ගොඩක් දේවල් ගැන අපි කතා කරන්න මාතෘකා එක පැත්තට කොටු වෙන තු ගොඩක් ගැන පැති ගැන කතා කරන්න අපි බලාපොරොත්තු වෙන ඉස්සරහට එපිසෝඩ් වශයෙන්. ඉතින් මම හිතනවා ඔයගොල්ලොන්ට ගොඩක් දේවල් ගන්න පුළුවන් වෙයි කියලා ඉස්සරහටත් අපේ ඔඩියෝ පොඩ්කාස්ට් ඉලසත් එකතු වුණාම. ඉතින් චංගන අපි අද ඉවර කරමුනේ. ඔව්. ඉතින් නැවතත් අපි ස්තුතිවන්ත වෙනවා දේශිත ප්‍රමෝද් අද දවසේ අපිත් එක්ක එකතු වුණාට. ස්තුතියි. ස්තුතියි. ඉතින් සුබ දවසක් හැමෝටම. ඉතින් දිගටම වැඩි ඉන්න එපික් පොඩ්කාස්ට් සීරීස් එකත් එක්ක. ඉතින් මේ වගේ මාතෘකා වගේම අපි මේ ලොකු පරාස මාතෘකා ගොඩක් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිත් එක්ක දිගටම වැඩි ඉන්න. එහෙනම් අදට අපි සමගන්න හැමෝටම ජය